Hari, good afternoon. දැන් මේකට වැඩිම ලකුණු තියෙන 81ක්. 81 අය දෙන්නෙක් ඉන්නවා. හරිද? 81 අය දෙන්න ඉන්නේ. ඊට පස්සේ වැඩේ කියන්නේ ඊට වඩා අඩුයි අනිත් ලකුණු. හරිද? පාඩම් කරපු අඩු බවක් පේන්නේ නේ සමස්තයක් විදිහට. ඊට පස්සේ ගත්තාම අඩු ලකුණු ටිකක් තියෙන්නේ අන්න. දැන් ඒක එහෙනම් මේක දැම්ම පටන් ගත්ත එක හොඳයි නේ. දැන් කට්ටිය මම හැම සතියෙම පේපර් එකක් තියන්න හැදුවේ. හැබැයි මේ සමහරු එක දිගට හැම සතියෙම ලියන්න අමාරුයි කියලා කිව්වා. හැබැයි ඒක ඒ වුණාට එහෙම නැතුව හැම සතියෙම තියන්න වෙනවා. හරිද? අපි හැම සතියෙම පේපර් එක තියමු. ඩිස්කෂන් එක ඔන්ලයින් කරමු. හරිද? ඔන්ලයින් කරමු. හැබැයි ඔන්ලයින් වලදී කට්ටිය වීඩියෝ ඔන් කරන් ඕන සම්බන්ධ වෙන්න. හරිද? තේරුණාද? නැත්තම් මට බෑ නිකන් ස්ක්‍රීන් එකකට උගන්වන්න. එතකොට මගේ ටීචින් උපරිමෙන් එන්නේ නැහැ. ඒක ඕගොල්ලොන්ටයි පාඩු. තේරුණාද? ඒක ඕගොල්ලොන්ටයි පාඩු වෙන්නේ. හරිද? ඒක නිසා එහෙම කරමු අපි. එතකොට දැන් මේක මේ පේපර් එකට ලකුණු මොන ගාන තියුණත් දැන් ඒක ගණන් ගන්න එපා කට්ටිය. හරිද? ඊගාව පේපර් වලදී ඒ ගත්තු ගානට වඩා වැඩියෙන් ගන්නව නම් තමයි හොඳ වෙන්නේ. තේරුණාද? ඊට වඩා වැඩියෙන් ගන්නව නම් තමයි හොඳ වෙන්නේ. එතකොට ඒක නිසා ඕගොල්ලෝ දැන් ඕගොල්ලොන්ට හිතෙන්න පුළුවන් හැමදාම පේපර් ලියනකොට හැමදාම පාඩම් කරන්න ඕන නේද? නේද? එතකොට ඒක එහෙම එකක් වෙන්නේ නැහනේ. අපි පේපර් හැම සතියෙම ඔහොම ලියන් එනකොට මාස දෙකක් විතර ලියනකොට පේපර් 8ක් ලියවෙනකොට අපිට ආයේ පාඩම් කරන්න දෙයක් නැහැ. අපි පාඩම් කරලා ඉවරයි මේක භාවිත වෙනෝ නිතර. ඒතර ඕගොල්ලන්ට මතක තියෙනවා. පැහැදිලිද? ඒතර මේකෙදි මේ පේපර් ඩිස්කෂන් එකේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඊට පස්සේ මේ ප්‍රශ්නට වලට උත්තර විතරක් නෙවෙයි. තේරුණාද? මේකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්න වලට උත්තර ලියන එක පමණක් නෙවෙයි. තේරුණාද? එතකොට ඒක ඊට එහා ගිහිල්ලා මේකෙදි අවශ්‍ය වෙනත් කරුණොත් ඒ වගේම අනිත් උත්තර ඇයි ගන්න බැරි වෙන්නේ කියන ඒවත් අදාළ තැන්වලදී කතා කරනවා. හරිද? දැන් සමහර ඒවායි ඩිරෙක්ට් උත්තරේ තියෙනකොට ඉතින් අනිත් ඒවා කොහොමද ගන්න බෑ. එහෙම නෙවෙයි. අපිට සමහර ප්‍රශ්න තියෙනවා. එහෙම නෙවෙයි අපි තාර්කිකව හිතලා ගන්න ඕන වෙන ඒවා. හරිද? එතකොට අන්න ඒවා කොහොමද කෙරෙන්නේ කියන එක අපි මෙතෙන්දී කතා කරනවා. හරිද? හරි. අපි ඉස්සෙල්ලා බලමු MCQ එක කොහොමද යන්නේ කියන එක බලන්න පළවෙනි ප්‍රශ්නේ. හරිද? එතකොට ඕගොල්ලෝ මේ පේපර් එකේ මොනවා හරි ලියා ගන්න ඕනේ ඒවා තියෙනම් මේකෙම ලියා ගන්න. ඊට පස්සේ මේකව ෆයිල් එකක තියා ගන්න. කොහේ හරි ගිහිල්ලා දාන්න එපා. ඉවර වෙලා. හරිද? මේකට වෙනම ෆයිල් එකක් තියාගන්න. ඒ ෆයිල් එක ඇතුලේ මේ පේපර්ස් දාගන්න. හරිද? තේරුණාද? හරි. එහෙමනම් මේකේ පළවෙනි එක මොකද්ද? පහත ප්‍රකාශන සැලකිල්ලට ගන්න. පහත ප්‍රකාශන සැලකිල්ලට ගන්න කියලා තියෙනවා. එතකොට ඉහත ප්‍රකාශන අතරින් නිවැරදි වන්නේ කියලා අපෙන් අහන්නේ නේ. ඉහත ප්‍රකාශන වලින් නිවැරදි වන්නේ මොකද්ද කියලා අහන්නේ. එතකොට වලාකුළු පරිගණනය යනු ජාලයක් හෝ අන්තර්ජාලය හා සම්බන්ධ තාක්ෂණයකි. මොකද කියන්නේ අපි වලාකුළු පරිගණනය කියලා ගන්නෙ මොකක්ද? ඒක තමයි නේද? ඒ කියන්නේ අන්තර්ජාලය තුල තියෙන සේවාදායකයක් නේ ඇත්තටම වලාකුළක් කියලා අපි හඳුන්වන්නේ. ක්ලවුඩ් කම්පියුටිං කියන්නේ ඒකනේ. ක්ලවුඩ් කම්පියුටිං කියන්නේ ඒක. මට ඉංග්‍රීසි මීඩියම් එකක් ගෙනත් දෙන්න. මෙතන ඇතිනේ ලියපු කවුරු හරි එකක් ගෙන. හරිද? එතකොට ක්ලවුඩ් කම්පියුටිං ගත්තාම ක්ලවුඩ් කම්පියුටිං කියන්නේ එතකොට අපි දන්නෝ ඉන්ටර්නෙට් සම්බන්ධ වෙන එකක් තමයි ක්ලවුඩ් කම්පියුටිං කියන්නේ. නේද? හරිද? එතකොට ඒක හරි. නේද? ඊගාට විද්‍යුත් ඇපෑල වෙබ් අඩවි ඔස්සේ සිදු කරනු ලබන සම්මන්ත්‍රණ. නේද?
වෙබ් අඩවිය ඔස්සේ සිදු කරනු ලබන සම්මන්ත්‍රණ පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණයේ වලාකුළු පරිගණනයේ භාවිත වන ශේෂ්ත්‍ර කිහිපයකි. ඒක හරි. නේද? අපි ඒක කතා කරලා තියෙනවා. නේද? එතකොට ඉංග්‍රීසි වලින් ගත්තොත් consider the following statements. එතකොට අපෙන් අහන්නේ what is the correct statements? නේද? statement or is. එතකොට cloud computing is a technology related to a network or the internet. එතකොට ඒක correct one නේද? ඒක හරි. ඊගාවට email, web based conferencing and customer relationship management are some of areas where cloud computing is used. එතකොට ඒකත් හරි නේද? cloud computing වල usage එකක් තමයි ඒවා. නේද? ඊගාවට කියනවා C. එහෙනම් A B දෙකම හරි. C කියන මොකද්ද? යටිතල පාසුකම් සේවාවක් ලෙස ලබා දීම වලාකුළු පරිගණක සංකල්පයේ එක් සේවාවක කියලා කියනවා. යටිතල පාසුකම් සේවාවක්. එතකොට ඒකත් හරි නේද? වලාකුළු පරිගණනයේ සේවාවක් වෙනවා. එතකොට මොකද්ද? providing infrastructure as a service is one of the service of the cloud computing concept. නේද? එතකොට ඒකත් හරි. එහෙනම් ඒකේ all ABC all තමයි උත්තරේ වෙන්න ඕන. හරි නේද? ඒක නම් හැමෝගෙම වගේ හරි ඇති මං හිතනවා. නේද? ඒක වැරදියි නෑනේ. හරි. ඊගාව එක බලන්න. එතන වලාකුළු පරිගණනය ගැන අපි දැනගත යුතු දේවල්. එතකොට ওই ටික. එතන වලාකුළු පරිගණනයේ තුල තියෙන වාසි මොනවද? තේරුණාද? ඒකේ තියෙන අවාසි මොනවද? අන්න ඒවා ඕගොල්ලොන්ගේ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට වලාකුළු පරිගණනයේ තියෙන වාසි විදියට ගත්තාම අපිට නේද? අපිට තියෙන රිසෝසස් අඩු මිලකට ගන්න පුළුවන්කම ලැබෙනවා නේද? ඒ කියන්නේ අපිට අර රෙන්ට් එකට ගන්නවා වගේ අඩු මුදලකට ගන්න පුළුවන්කම තියෙනවා. අපිට ඒව පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේකේ තියෙන අවාසිය තමයි මොකද්ද? අර අන්තර්ජාල සම්බන්ධතාවය ඕන දිගටම නේද? ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙන්න ඕන. නේද? ඒතර ඒක තමයි ඒකේ තියෙන අවාසිදායක පැත්ත. හරිනේ? එන ඊගාවට ගත්තොත් එහෙනම් මොකද චෞරත්වය නේද? ප්ලේගරිසම් පිළිබඳ නිවැරදි නොවන කියන එක අහන්නේ. නිවැරදි නොවන ප්‍රකාශය තෝරන්න. නේද? පළවෙනි එක කියන මොකද්ද? නිවැරදි නොවන අහන්නේ. එතකොට අපි මොකද්ද? රචනා චෞරත්වය නැත්නම් ප්ලේගරිසම් කිව්වේ මොකද්ද? රචනා චෞරත්වය කියලා කිව්වේ වෙනත් අයෙකුගේ නිර්මාණයක් සිටිවිල්ලක් වෙන්න පුළුවන් නේද? ඒන් එකක් අරගෙන තමන්ගේ විදියට පබ්ලිෂ් කරන එක. නේද? තමන්ගේ එකක් විදියට ප්‍රකාශයටපත් කරනවා. ඒකනේ එතෙන්දි වෙන්නේ. එතන මේක ගත්තොත් එහෙනම් මොකද්ද කියන්නේ? චෞරත්වය anu වෙනත් අයෙකුගේ අදහස් සිතුවිලි සොරාගෙන තමාගේ නිර්මාණ ලෙස සැලකීමයි. ඒක හරිනේ. නේද? ඒක හරි. එතන මොකද්ද? මේ කියන්නේ incorrect statement about plagiarism. එතන plagiarism is in someone else work as your own neda, your own without prior acknowledgement neda. එතන proper acknowledgement එකක් නැතුව ඒක publish කරන එක තමයි නේද? එහෙනම් ඒක හරි. අපෙන් ආන්නේ වැරදි ඒවා. නේද? ඊට පස්සේ ඊගාව එක මොකද්ද? ඊගාව එක අපෙන් ආන්නේ චෞරත්වය සදාචාර විරෝධී වේ. එතකොට ඒක හරිනේ නේද? එතකොට ඒක සදාචාර විරෝධී ක්‍රියාවක් වෙනවා නේද? හරි. එතකොට ඊගාව එක මොකද්ද කියන්නේ? වෙනත් අයෙකුගේ අදහසක් තමාගේ ස්වනිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීම චෞරත්වයයි. එතකොට ඒකත් හරි නේද? ඒකත් හරි නේද? අපෙන් අහන්නේ මේ වැරදි ඒවා අහන්නේ නේද? එතකොට ඊගාවට කියන චෞරත්වයේ සදාචාරාත්මක ක්‍රියාවලියකි. මොකද්ද කියන්නේ? එතකොට චෞරත්වය කියන එක සදාචාරාත්මක එකක්ලු. ඒක හරිද? මොකද කියන්නේ? ඒක වැරදිනේ නේ. චෞරත්වය කියන එක සදාචාරාත්මක එකක් නෙවෙයි. නේද? එතකොට බුද්ධිමය දීපල පනත යටතේ නඩු පැවරීමක් සිදු කළ හැකිය. මොකද කියන්නේ? ඒක හරි නේද? එතකොට අපෙන් වැරදි එක තමයි අහන්නේ. එතකොට මොකක්ද? හතරවෙනි එක තමයි ඒකට උත්තරේ තියෙන්නේ. එතකොට ඉංග්‍රීසි මීඩියම් වලදී ඒක ආන්සර්ස් ටික වෙනස් වෙනව පොඩ්ඩක් නේද?
Providing reference is one way to avoid plagiarism in academic writing. Providing reference is one way to avoid plagiarism in academic writing. එක හරිනේ. තුන්වෙනි එක හරි. හතර if it is one a public website or social media and doesn't have a copyright symbol, it's free for anyone to use without credit. Doesn't have plagiarism is defined by the result. Is defined by the result, not the internet. The social media, this copyright symbol, it is free anyone to use without credit. මේකේ අපෙන් ඉන්කරෙක්ට් එක අහන්නේ හතරවෙනි එක තමයි උත්තරේ ගන්න වෙන්නේ. ඒගොල්ලොන්ගේත් ඒ කියන්නේ සිංහල මීඩියම් එකත් එක්ක කතා කියන ටික වෙනස් වුණාට හතරවෙනි එක තමයි ගන්න වෙන්නේ නේ. එතකොට if it is one it's on a public website or social media and doesn't have a copyright. ඒ කියන්නේ හිමිකමක් නැත්තම් copyright දාලා නැත්නම් ඒක ගත්තට ගැටලුවක් නැහැ. හරිද? එතකොට ඒක ක්‍රෙඩිට් එකක් නැතුව ඒක ගන්න පුළුවන්. හරිද? එතකොට it is free for anyone to use without credit. Use one of the public websites or social media doesn't have copyright symbol, it's free for anyone to use without credit. ඒකත් හරි නේද? ඉන්කරෙක්ට් එක අහන්නේ පොඩ්ඩක් ඉන්න ඉමනුවත් ඒක පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා ඉංග්‍රීසි මීඩියම් අයගේ නේ. Providing reference is one way to avoid plagiarism in the academic writing. ඒකත් හරි. Defined by the result, not the internet. Submitted one there has a steep rise in plagiarism due to the availability of digital document. ඒකත් හරි. Plagiarism is defined by the result, ප්‍රතිඵලයක්, not the intent. අපිට මේ ඉංග්‍රීසි මීඩියම් මේ අයෙන් ගන්න වෙන්නේ 5 නේද? හරිද? ඉංග්‍රීසි මීඩියම් අයගේ උත්තරේට ගන්න වෙන්නේ 5. ඒක චුට්ටක් හදාගන්න. 5 ගහපුවා ඉන්නවද? 5. ඉන්න එක්කෙනෙක් නේ. අනේ ඒක විතර පොඩ හදලා දෙ. මෙන්න මේ. හරිද? හරි? ඊගාව එක බලන්න. වළංගුතා පරීක්ෂා ක්‍රමවලට අයත් නොවන ප්‍රකාශය සහ පිළිතුරු ප්‍රකාශය පහත පිළිතුරු අතරින් තෝරන්න. වළංගුතා ප්‍රකාශ නේද? වළංගුතා ප්‍රකාශවලට එතකොට select the statement that is not a validation method from the following answers නේද? එතකොට මේක කියන මොකද්ද? දත්ත ආදානය කරන අවස්ථාවේදීම දත්තවල නිවැරදිතාවය තහවුරු කර ගැනීමට භාවිත කරන ක්‍රමවේදය වළංගුතා පරීක්ෂා ක්‍රම නමින් හැඳින්වේ. එතකොට ඒක හරිනේ නේද? හරිද? එතකොට ඒක අපිට ගන්න පුළුවන් මොකද? The method used to verify the correctness of data at the time of data entry are called validation method. එතකොට ඒක අපිට ගන්න පුළුවන් හරි එකක් විදියට. එතකොට මෙතන අයත් නොවන අහන්නේ validation වලට අයත් නොවන එකක්. එතකොට මේක validation තමයි නේද? එතකොට ඇති බව පරීක්ෂාව presence check කියන එක පරාස පරීක්ෂාව ඇති බව පරීක්ෂාව කියන්නේ presence check නේද? ඊගාවට range check පරාස පරීක්ෂාව, ඊගාවට වර්ග පරීක්ෂාව type check වළංගුතා ක්‍රම කිහිපයක් ලෙස හඳුනාගත හැකිය. හරිනේ නේද? ඒක ගන්න පුළුවන්. Availability checking can be identified as range checking, type checking and several validation methods. ඒක හරි නේද? Availability checking කිව්වේ presence check කියන එක. හරිද? ඊගාවට ඇති බව පරීක්ෂාව මගින් සිදු කරනුයේ දත්ත ආදානය කිරීමේදී අත්‍යවශ්‍ය දත්ත පවතීද යන්න පරීක්ෂා කිරීමයි. එතකොට ඇති බව පරීක්ෂාවනේ presence check අපි කිව්වේ ඒක දාන්නේ අපිට අනිවාර්යෙන් ඕන ඒවට කියලා නේද? එතකොට ඒකත් හරි නේද?
necessary data වලට තමයි මේක ගන්න. ඒක හරි. එහෙනම් හතරවෙනි එක ඇතුළත් කරන ලද දත්ත මුද්‍රණය කර පරීක්ෂා කිරීම වළංගුතා පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයකි. ඇතුළත් කිරීමේ දත්ත ඇතුළත් කරන ලද දත්ත මුද්‍රණය කළා. මොකද කියන්නේ printing and checking the entered data is a method of validation. මොකද කියන්නේ? ඒක හරිද? අපි මොකක් හරි එකක් input කරලා ඉවර වෙලා ඒකේ print out එකක් අරගෙන ඒ කියන්නේ අපි හිතමු print out එකක් ගන්නවා කියන්නේ සමහර විට ඒකෙන් අපි information එකක් create වෙලා නේද data processing ඒවට ගිහිල්ලා තමයි output එකක් විදිහට print out එක ගන්නෙ නේ. එතකොට ඒකේ අඩුපාඩු සොයා බැලීම කියන එක වැලිඩේෂන්ද? ඒකට මොකද්ද කියන්නේ? ඒක වළංගුතා පරීක්ෂාවක්ද? මොකද කියන්නේ මේක මම කතා කරලා තියෙන උගන්නන වෙලාව. ඒක මොකද්ද? කොහොමද නිකන් අහලා බලමු ළඟට වැත්තවිලා නේ මෙහෙම කියන්නේ නැහැ. මොකද ඒකට කියන්නේ? ඒකට කියන්නේ මොකද්ද? මොකද්ද කියන්නේ ඒකට? ඒක වළංගුතා පරීක්ෂාවද? වැලිඩේෂන් method නෑ. එහෙනම් ඉතින් මෙච්චර ළඟට එන්නේ නෑනේ මන්නේ. මොකද්ද ඒකට කියන්නේ? මොකද්ද කියන්නේ ඒකට? මොකද්ද කියන්නේ? දන්නේ මොකද්ද කියන්නේ? දන්නේ මොකද්ද කියන්නේ? වෙරිෆිකේෂන් නේ. වෙරිෆිකේෂන් කියන එක සත්‍යාපනය කියන එක හරිද? ඒ කතාව අදාළ වෙන්නේ සත්‍යාපනය කියන එකට වෙරිෆිකේෂන්. තේරුණාද? වෙරිෆිකේෂන් කියන එක තමයි ඒකට අදාළ වෙන්නේ. පැහැදිලිද? හරි? වෙරිෆිකේෂන්. හරි? තේරුණානේ? ඉතින් ඒ වෙතින්ට ලියාගත්තට කමක් නැහැ ලියනවා නන්නේ. හරිද? වෙරිෆිකේෂන්. ඒකට කියන්නේ. ඒතකොට ඒක තමයි එහෙනම් එන්නේ වැරදි එක විදියටනේ. හරිද? පැහැදිලිනේ? ඒකට අදාළ නැති එක ඒක. හතර උත්තරේ. වළංගුතා පරීක්ෂා ක්‍රම මෘදුකාංක කේතනය තුලින් යෙදිය යුතුය. ඔව් ඒක කරන්න බෑ එහෙම දැන් වෙබ්සයිට් වලදී වගේ වළංගුතා පරීක්ෂාව කරන්න අපි JavaScript පාවිච්චි කරනවා. තේරුණාද? JavaScript තමයි ඒකට පාවිච්චි කරන්නේ වෙබ්සයිට් වලදී. හරිද? ඒක හරි නේද? Validation method should be implemented through the software code. ඒක හරි. පැහැදිලිද? එහෙනම් ඊගාව එක බලන්න. පහත ප්‍රකාශන අතරින් නිවැරදි නොවන ප්‍රකාශය තෝරන්න කියලා තියෙන්නේ. නිවැරදි නොවන එක. නේද? නිවැරදි නොවන අහන්නේ. හරිද? හරිද? බහුවර සකසනයක් යනු තාර්කිකව ක්‍රියාත්මක වන සකසන කිහිපයන් එකතුවකි. එතකොට ඒක හරි නේද? multi core processors කියන්නේ එහෙම එකක් නේ. නේද? Select the incorrect statement from the following statements. නේද? A multi core processor is the collection of several processors that operate logically. හරි නේ ඒකනේ. නේද? ඒක හරි. එතකොට ඊගාව එක මොකක්ද කියන්නේ? ක්‍රියායන කිහිපයක් එකම අවස්ථාවේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව බහුවර සකසනවල පවතී. ඒක හරි නේද? A multi-core processor has the ability to execute several operations at the same time. හරි නේද? multi-core processors වලින් අපිට එකම වෙලාවේ මේක process කරන්න පුළුවන්කම ලැබෙනවා. නේද? අපි දන්නවා එක මොනවා හරි ප්‍රශ්නයක් ගත්තොත් ඒක කුඩා කොටස් වලට බෙදලා අර කෝස් වල වෙන වෙනම කරන්න පුළුවන් parallel නේද? සමාන්තරව ඉෂ්ට කරන්න පුළුවන්. නැත්නම් simultaneously කියන කතාව ගන්න පුළුවන්. ඒක හරි. ඊගාවට බහුවර සකසන සංකල්පයට අනුව නිපදවන ලද පරිගණක වර්තමානයේ බහුලව භාවිත වේ. හරිනේ. නේද? වර්තමානයේ තියෙන්නේ ඒව තමයි නේද? නේද? එතකොට computer built according to the multi-core processors concept are most commonly used today. හරි නේද ඒවා? දැන් අපි ඕගොල්ලෝ දැන් කඩේට ගිහිල්ලා කම්පියුටර් එකක් ගත්තොත් අනිවාර්යයෙන්ම multi-core processors තමයි තියෙන්නේ. තේරුණාද? single core processors දැන් නැහැ හොයාගන්න. පැහැදිලිද? ඉතින් දැන් පාවිච්චි කරන්නේ ඒවා. හරිනේ. ඒතර ඒක වේගයට බලපාන නිසා නේද?
ඊගාව එක භෞතික වශයෙන් වෙන්වෙන්ව පවතින සකසන බහුවර සකසන ලෙස නම් කරයි. මොකද්ද කියන්නේ? ඒක හරිද? Processors that are physically separated are called multi-core processors. Physically separated processors. එහෙම කියනවද? නෑනේ. අපි කියන්නේ මොකද්ද? Multi-core processors කියන්නේ ඕගොල්ලෝ මෙහෙම රූපත් ඇඳලා ඇති තනි සකසනයක් ඇතුලේ මේක CPU එක මේක ඇතුලේ මෙහෙම කෝස් කීපයක් තියෙන ඒවා. නේද? ඕගොල්ලෝ ඇඳලා ඇති දැන් මේක කෝ 0 නම් මේක කෝ 1 නේද? ওই විදිහට තියෙනවා. එතකොට මේකට පාවිච්චි වෙනව වෙන වෙනම නේද? registers memory ඒ වගේම L1 ඒවා. එතකොට මේක shared වෙනව ඊගාව එක memory එක L2 memory එකනේ. ඔන්න ওই විදිහට ඇඳලා ඇති. එතකොට එක සකසනයක් ඇතුලේ තමයි තියෙන්නේ කෝස්. නේද? බහුවර සකසන තියෙන්නේ ඔහොම. එතකොට මේකේ කෝස් තව තියෙන්න පුළුවන් ඕන තරම්. එතකොට ඒව තමයි ඔය අපි දැන් හඳුන්වන්නේ නේ. Intel processors ගත්තොත් Core i3, Core i7 නේද? ඔහොම තියෙන්නේ. හරිද? ඒවා. එහෙනම් ඒකේ උත්තරේ අනිත් එක වෙන්න බෑනේ. ඊට කිසිවක් නිවැරදි නොවන ප්‍රකාශන ලෙස සැලකිය නොහැක කියලා තියෙනවා. එතකොට මේකේ හතරවෙනි එක වැරදි. එහෙනම් උත්තරේ වෙන්න ඕන 4. ඉංග්‍රීසි මීඩියම් වලත් 4ම තමයි. හරිද? ක්ලියර් නේද? ඊගාව එක මොකද්ද? ගබඩා වූ විදුලිය අඩු වී යාම නිසා නිරන්තරයෙන් පුබුදු කිරීමට රීෆ්‍රෙෂ් කිරීමට ලක් කිරීම සිදු කළ යුතු මතක ඒකක වර්ගය ලෙස හඳුනාගත හැක්කේ. රීෆ්‍රෙෂ් කරන්න ඕන එක මොකක්ද කියලා අහන්නේ නේද? The type of memory unit that must be refreshed නේද? regularly as the stored energy decrease can be identified as මොකද්ද? ඒක අපිට ගන්න වෙන්නේ අපි දන්නවා ඒක කෙලින්ම උත්තරයක් අපිට තියෙනවා. අපි දන්නවා මේක ඩයිනමික් RAM වල තමයි ඒක කරන්නේ නේද? ගතික සම්භාවී ප්‍රවේශ මතකයේ තමයි මේක වෙන්නේ. ඒතර ස්ථිතික සම්භාවී ප්‍රවේශ මතකයේ රීෆ්‍රෙෂ් කිරීමක් සිද්ධ කරන්න ඕනේ. ඇයි හේතුව? මේකට හේතුව තමයි මොකද්ද? මේකට පාවිච්චි කරන එලිමන්ට් එක නේද? ඇයි? SRAM වල ගත්තාම SRAM වල යූස් කරන්නේ මොනවද? ट्रांसिस्टर නැත්නම් flip flop අපි කතා කරනවා flip flop කියන එක ट्रांसिस्टर flip flop තමයි use කරන්නේ නේද SRAM වල. එතකොට ඒකට current එක නිතර අර refresh කරන්න ඕනේ නැහැ. හැබැයි DRAM වල use කරන්නේ මොනවද? capacitors. capacitors කියන ඒවා ගත්තාම ධාරිත්‍රක කියලා කියනවා අපි. එතකොට ගතික සම්භාවී ප්‍රවේශ මතකවල පාවිච්චි වෙන්නේ capacitors ධාරිත්‍රක. එතකොට මේ capacitors use වෙන නිසා මොකක්ද වෙන්නේ? මේ capacitors වල දැන් capacitors කියන එක මෙන්න මෙහෙමයි ඇත්තටම තියෙන්නේ. මෙන්න මේ වගේ මෙහෙම තඹ පටි වගේ පටි දෙකක් මෙහෙම දිගට තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ වගේ දැන් මෙහෙම පටි දෙකක් මෙහෙම තියෙන පටියකුයි තව මේ වගේම පටියක් අනිත් පැත්තේ දෙනවා. මේක මෙහෙම රෝල් කරලා තමයි තියෙන්නේ මැද පරිවාරකයක් දාලා. ඒකට වදින්න නැති වෙන්න කාඩ්බෝඩ් එකක් වගේ නැත්නම් කොලයක් වගේ එකක් දාලා මේක මෙහෙම රෝල් කරලා තියෙන්නේ. එතන මේ දැන් මෙන්න මේ වගේ තියෙන දෙකක් සමාන්තරව තියෙන. මේක මෙහෙම රෝල් කරලා තියෙනවා. එතකොට මේ අතර මෙහෙම තියෙනවා මොකද්ද? විදුලිය ගමන් කරන්නේ නැති එකක්. එතකොට මේක එක පැත්තක ධන ආරෝපණ තියෙනවා, එක පැත්තක ඍණ ආරෝපණ තියෙනවා. හරිද? පැහැදිලිද? එක පැත්තක පොසිටිව් අනිත් පැත්ත නෙගටිව්. මෙහෙම තියෙන්නේ. එතකොට මේකට කරන්ට් එක දීලා ටිකක් වෙලා යනකොට මේ පොසිටිව් නෙගටිව් ආරෝපණ අඩු වෙනවා. තේරුණාද කියන එක? එතකොට මේක අඩු වෙනකොට මෙමරි එක තියන් ඉන්න බෑ. හරිද? එතකොට ඒක නිසා මේක රීෆ්‍රෙෂ් කරන්න ඕන. මේකට කරන්ට් එක දෙන්න ඕන. එතකොට රීෆ්‍රෙෂ් වෙනවා කියන්නේ ඒක. මේ කැපැසිටර්ස් වලට කරන්ට් එක නිතර යන්න ඕන. එතකොට දැන් RAM එකේ තියෙන කැපැසිටර්ස් වලට සැරින් සැරේ ওই විදිහට රීෆ්‍රෙෂ් වෙනවා කරන්ට් එක දෙන්න. එක තැනක නෙවෙයි සම්පූර්ණ RAM එක එක සැරේ නෙවෙයි. තැනින් තැන රීෆ්‍රෙෂ් කරමින් තියෙනවා. තේරුණාද? එහෙම වුණොත් තමයි මේකේ තියෙන ඒ කියන්නේ data ටික තියන් ඉන්න පුළුවන්. නැත්තම් මෙතන මේ තියෙන මේක නැති වුණොත් එහෙම ආරෝපණ වල වෙනස අඩු වෙනකොට මෙමරි එක තියාගන්න බැරි වෙනවා. ක්ලියර් නේද? එහෙනම් ඒකට උත්තරේ DRAM. හරිද? DRAM.
හරි නේද? ඩයිනමික් RAM කියන එක. ඊගාට කාලගුණ වාර්තා දිනපතා යාවත් කාලින කිරීම යන ප්‍රකාශයෙන් පෙන්වන ගුණාත්මක තොරතුරු වල ලක්ෂණය කුමක්ද කියලා අහනවා. මොකක්ද ඒක? සිම්පල් එකක් නේද? හරිද? what is the characteristic of quality information show is a statement නේද? daily weather report update. එතන මේක මොකක්ද වෙන්න ඕන? daily weather report update. weather report එක daily update කරනවලු. ඇයි ඒ? දැන් අපිට ගිය මාසේ අද කවද? අද 20. එතන ගිය මාසේ 20 weather report එකක් බලලා අද දවසට හරියනවද? එහෙම හරියන්නේ නැහැ නේ. ගිය අවුරුද්දේ අද වගේ දවසක weather report එක බලලා හරියන්නේ නැහැ නේද? එතකොට එහෙනම් මේක අප්ඩේට් විය යුතුයි. එතකොට මේ වෙයිදී අප්ඩේට් වීම කියන්නේ මොකද්ද? අපිට ඩිසිෂන් ගන්න මේ අප්ඩේට් වීම බලපාන්නේ මොකකටද? අපි දන්නවා කැරක්ටරිස්ටික්ස් මොනවද? අපේ ඉන්ෆර්මේෂන්ස් වල කැරක්ටරිස්ටික්ස් මොනවද ලක්ෂණ? එකක් රිලෙවන්සි අදාළ බව. ඊගාවට කාලීන බව ටයිම්ලයින්ස්. ඊගාවට නිවැරදි බව ඇකියුරසි. ඊගාවට සම්පූර්ණ බව නේද? කම්ප්ලීට්නස්. ඊගාවට අන්ඩර්ස්ටෑන්ඩබිලිටි නේ තේරුම් ගත හැකි බව කියන ওই ටිකනේ අපි කතා කරලා තියෙන්නේ. එතකොට ওই ටිකෙන් ওই පහෙන් මේක මොකකටද අයිති වෙන්නේ? අප්ඩේට් කරන එක. අප්ඩේට් කියන්නේ කාලීන වෙනවා කියන එක නේ ටයිම්ලයින්ස්. හරිද? ටයිම්ලි කියන එක. හරිද? එහෙනම් ඒක උත්තරේ වෙන්න ඕන මොකද්ද? කාලානුරූපී බවනේ. හරිද? හරි නේද? ටයිම්ලයින්ස් කියන එක. හරි? මේක ඒක වරද්දලා තියෙනවා. ඒක වර්ධින්න බෑ. ඒක ලේසි ගොඩක් නේ. ඊගාවට 7 වෙනි එක බලන්න. පාරිභෝගිකයෙකු තම ගිණුමෙන් 10000ක් ලබා ගැනීම යන සිදුවීම ලෙස සැලකිය හැක්කේ මොකක් කියලාද අහන්නේ? පාරිභෝගිකයෝ තම ගිණුමෙන් රුපියල් 10000ක් ගන්නවා. හරිද? මොකක්ද කියන්නේ? the event customer withdraw නේද? 10,000 from his account can be considered as මොකද්ද? අපි දැන් account එකෙන් සල්ලි ගත්තොත් මොකද්ද වෙන්නේ? අපි account එකෙන් සල්ලි ගත්තොත් ඒ වෙලාවෙම අපේ account එකෙන් අඩු වෙනෝනේ. අපේ account එකේ ලක්ෂයක් තියුණා නම් මම 10000ක් ගත්තොත් එහෙම ඒක 90000 වෙනවා. ඒ වෙලාවෙමනේ. එහෙනම් මේක මොකද්ද? මේ input ගිහිල්ලා මේ වෙච්ච ගමන් process වෙනවා. නේද? එහෙනම් මේක මොකද්ද? real time නේද? real time. තත්ත්‍ය කාල සැකසුමක් වෙනවා. තත්ත්‍ය කාල දෙවනි උත්තරේ. එතකොට ඒවයි අනිත් ඒවා අතරින්න හේතු කතා කරන්න දෙයක් නැහැ. එතකොට ඒක එහෙම විය යුතුමයි. හරිනේ? හරි 8 අටවෙනි එක බලන්න මොකද්ද කියන්නේ? අපෙන් අහන්නේ the hexadecimal equivalent of the number මෙන්න මේක is නේද? යන සංඛ්‍යාවට තුල්‍ය වන ෂඩ්දශමයේ සංඛ්‍යාව බයිනරි වලින් දීලා තියෙන්නේ. එහෙනම් මේ කොහමද එන්නේ? බයිනරි වලින් දීලා තියෙන්නේ. ඒ ෂඩ්දශමයක හොයන්න. කොහමද එන්නේ බලන්න. දීලා තියෙන්නේ මොකක්ද දරුවෝ? මේක දීලා තියෙන්නේ 1 නේ. මෙහෙමනේ දීලා තියෙන්නේ. මේක ෂඩ්දශමය. මේක හෙක්සඩෙසිමල් කරන්න ඕන නේද? මේක හෙක්සඩෙසිමල් කරන්න නම් මොකක්ද වෙන්නේ? කොහොම වුණත් මේක දැන් බයිනරි එකක් තියෙන්නේ. මෙතනින් වෙන්ුණා. මෙතනින් වෙන් වුණාම 4 වෙන් වෙන්නේ. මෙතන කොහොමද තියෙන්නේ? එතකොට මේ තියෙන්නේ 13 නේ. නේද? 13 නේ. ඒ කියන්නේ මෙතෙන්ට එනවා D.
නේද? එතන මේක 4 මෙතනින් වෙන් වුණේ කියන්නේ මෙතෙන්ට බිංදු 3ක් දැම්ම. එතකොට මේ තියෙන්නේ 5. මේ තියෙන්නේ 8. නේද? D 0.58 කියන එක එන්න ඕන 16 නේ. එතකොට ඒකට වෙන උත්තරයක් එන්න බෑනේ නේ. හරිද? ඒ කියන්නේ කීයද? දෙවනි උත්තරේ නේද? දෙවනි උත්තරේ තමයි තියෙන්නේ. හරි නේද? ඒක දෙවනි උත්තරේ. ඊගාවට what is the ones complement of මෙන්න මේ ටික ඍණ 25 ධන 12 එකෙහි අනුපූරක අගය කීයද කියලා අහන්නේ. එකෙහි අනුපූරක අගය. එතකොට ඍණ 25 ධන 12 ඍණ 25 ධන 12 අපෙන් අහන්නේ. ඍණ 25 ධන 12. එතන මේක අපි දන්නව අනිවාර්යයෙන්ම මේක මොකක් වෙන්න ඕනද? මේක ඍණාගයක් නේ එන්නේ. දැන් මේ වගේ එකක් MCQ වලට ආවහම කොහොමද ඕගොල්ලෝ හදන්නේ? මට කියන්න බලන්න ඕගොල්ලෝ මේකට උත්තරේ ගැහුවේ කොහොමද කියලා. දැන් මේක මෙහෙම හැදුවද අපි සාමාන්‍ය ක්‍රමයට මේක හදනකොට හදන්න වෙන්නේ 25 කියන එක ගත්ත 25 කියන එක එනෝ කොහොමද? බිටු 8 එකෙහි අනුපූරක වලින් ඔන්න ඔහොම 25 නේද? ඕක 25. ඒතර ඍණ 25 එකෙහි අනුපූරක වලින් එනවා මේක අනිත් පැත්ත හරවනවා ඔහොම. ඕකනේ එකෙහි අනුපූරකේ නේද? ඊට පස්සේ 12 කියන එක ගත්තාම 12 කියලා කියන්නේ මෙහෙම එන්නේ. ඔය තියෙන්නේ 12. ධන 12 නිසා ඉතින් එකෙහි අනුපූරකේනොත් ඕක තමයි එන්නේ නේ. නේද? ones complement වලිනොත් ඕක. එහෙනම් ඊට පස්සේ තියෙන්නේ මේ දෙන්නේ එකතු කරන්නේ. ධනනේ තියෙන්නේ. එතකොට බිංදුව 1 1 1 මෙතන බිංදුව එකක් යනවා 1 1 බිංදුව මෙතන 1. ඔන්න ඔහම එනවා. නේද? එතකොට ඕක තමයි උත්තරේ. නේද? එතකොට ඔහම එන්නේ. එතකොට ඕගොල්ලන්ට මේක මෙහෙමම හදන්න ඕනද? දැන් මේක එහෙම උත්තරයක් තියෙනවනේ 1 4 2 1 බිංදුව කියන්නේ 4 වෙනි උත්තරේ නේ. 4. හරිද? 4 උත්තරේ එන්නේ. එතකොට මේක මෙහෙම කරන්න ඕනද? දැන් මෙතන MCQ සෙකන්ඩ් එකට ආවනම් ඕක කොහොම හදන්න ඕන? හැබැයි MCQ එකට ආවම අපිට මේක කරන්න පුළුවන්. අපි දන්න මේකේ උත්තරේ කීයේ? ඒකට වඩා මේක ලේසියිද? ඒකේ උත්තරේ හොයනවද? දැන් මේ වගේ එක මේක උත්තරේ මොකද්ද? පොඩි කාලේ ඉගෙන ගන්න නැතිනේ නේ. මොකද්ද කරන්නේ? ලොකු එකෙන් පොඩි එක අඩු කරලා ලොකු එකේ ලකුණ දානවා නේ. ඒකනේ කරන්නේ. නේද? එතන 25න් 12ක් ගියාම කීයේ? 25න් 12ක් ගියාම කීයේ? 13. 13. 10. ඍණ 13. එතන ඍණ 13නේ. එතකොට 13 කියන එක පටස් ගාලා ගත්තනම් හරිනේ නේ. 13 කියලා කියන්නේ කොහොමද එන්නේ? 13 කියන එක අපිට එනවා මෙහෙම. නේද? 1යි මෙතන 1යි බිංදුවයි 1 නේ. ඕමනේ 13. නේද? 13 ඔහම එන්නේ. එතකොට ඍණ 13 කියලා කියන්නේ උත්තරේට එන්නේ ඍණ 13 නේ. අන්න බලන්න. නේ ලස්සනට උත්තරේ එනෝනේ. ඔච්චරනේ කරන් තියෙන්නේ. නේද? එතකොට MCQ වලදී ඕක කරන්න ඕන ඔහොමයි. පැහැදිලිද? කොහොමද එහෙම කරපුවා ඉන්නේ? කොහොමද නතුස්සන්න බෑ මට පොඩ්ඩක් නිකන් සතුටු වෙන්න. එක්කෙනෙක් ඉන්නවා. නේ? පැහැදිලිද? එතකොට MCQ වලදී දෙන්නෙක් ඉන්නවා හරි. MCQ වලදී අපි එහෙම පුරුදු වෙන්න ඕන. පැහැදිලිද? ඒක තේරුම් ගන්න. මොකද ඒක අපිට ඕනේ හදන ක්‍රමේ MCQ එකනේ. හරි? ඒ විදිහට යන්නේ. හැබැයි සෙකන්ඩ් එකට එහෙම ලිව්වොත් ලකුණු හම්බ වෙන්නේ නැහැ. හොඳද? හරි. එහෙනම් 10 මොකද්ද කියන්නේ? 10 what is the correct result of the bitwise XNOR operation between binary මෙන්න මේ දෙක. මේ දෙකත් එක්ක තියෙන XNOR එකේ උත්තරයක් නෑ මේකනේ. නෑ නේද උත්තරයක් ආවේ. ඒක නිසා all දුන්නා. හොඳේ. ඒ දෙකට all. හැබැයි XNOR එක ගත්තොත් මේකේ උත්තරේ මොකද්ද? අපි නිකන් සාකච්ඡාව නිසා බලමු. එතන මේක තියෙන්නේ 1 1 බිංදුවයි බිංදුවයි 1 බිංදුවයි 1 බිංදුව.
එතන මෙතන 1.1.1.1 ඕමනේ තියෙන්නේ නේද? එතන මේක අපි ගත්තොත් එහෙම අපෙන් අහන්නේ x no එක එක මොකද්ද වෙන්නේ? x no එක අපි දන්නවා බිඳුව x no එක බිඳුව වුණාම මේකේ උත්තරේ එන්නේ 1 නේද? ඉන්පුට් equal නම් 1යි. එතකොට 1 එන තැනත් මේක 1යි. 1 බිඳුවයි එන තැනක් වුණොත් බිඳුව වෙනවා. බිඳුවයි එකතු වුණොත් බිඳුව වෙනවා. කොහොමනේ ඔක හැදෙන්නේ නේ? එහෙනම් මේකේ සමානේව තියුණොත් 1 වෙනවා. 1 මෙතන බිඳුවයි 1 බිඳුවයි 1යි. ඔහොම එන්න ඕනනේ. එහෙම උත්තරයක් නැද්ද? නෑ නේ. ඒතර සමාන තැන් වලදී 1යි අසමාන තැන් වලදී බිඳුවයි එන්න ඕන. හරිනේ. ඒ විදිහට තියෙනවා. එහෙම උත්තරයක් නෑනේ. හරිනේ. ඒක ඒ විදිහට ගන්න පුළුවන් අපිට. හරිද? එහෙනම් 11 බලන්න. දැන් මේ වෙයිදී ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනම් කරුණාකරලා අහන්න. හොඳේ කතා කරලා අහන්න ප්‍රශ්න තියෙන ඒවා. එතන මොකද්ද කියන්නේ ඊගාවට පිළිවෙලින් පාස් සංඛ්‍යා 3 සලකන්න නේද? Consider the following three numbers. Which of the above is equal to 307 base 8? 307 වලට සමාන වෙන ඒවා අහන්න equivalent වෙන එක නේද? 307ට තුල්‍ය වෙන්නේ මොකක්ද? එතන කොහොමද මේ වගේ එකක් අපි හදන්නේ? මේ වගේ එකක් ආවහම අපි හදන්නේ කොහොමද? දැන් මේ වගේ එකක් ආවහම අපි හදන්න ඕන. දැන් මේක 3078 වලින් අරන් තියෙන්නේ. ඒතර මේක අපිට වඩා ලේසි මේක හදන්න මොකක්ද? මෙයාව පරිවර්තනය කරගන්න එක අපිට ලේසි. මේක අටේ පාදයට දෙකේ පාදයට ටක් ගාලා හරව ගන්න අපිට පුළුවන්. නේද? 3 කියලා කියන්නේ 0.1 බිඳුව කිව්වහම 0.3 7 කියන්නේ 1/3. හරිනේ නේද? දෙකේ පාදයට හැරෙව්වහම. එතකොට එහෙම උත්තරයක් තියෙනවද? ඒක 1.3 1/3 හරිනේ. ඒ හරි. නේද? ඒ හරි. එතකොට අපිට මේ B only කියන කතාව අයින් කරලා දාන්න පුළුවන්. C only කියන එකත් කෙලින්ම අයින් කරලා දාන්න පුළුවන්. එතකොට A and B හෝ A and C එන්නේ. නේද? A and B හරි A and C හරි එන්නේ. ඔන්න දැන් මොකද්ද කරන්නේ ඕගොල්ලෝ? මට කියන්නේ ඊට පස්සේ ඕගොල්ලෝ මොකද්ද කරේ කියලා? මොකද්ද කරේ කියන්නේ? දැන් අපිට මෙහෙමනේ. දැන් මේ කරන වැඩක් හරියට කරනකොට මෙන්න මේව තමයි ඕගොල්ලෝගේ මාක්ස් වෙලාව ඉතුරු කරගෙන ඉස්සරහට යන්න තියෙන තැන්. තේරුණාද? මේවා හරියට ගන්න ඕන. දැන් පේපර් ක්ලාස් එකක වැදගත්කම තියෙන්නේ මෙන්න මේවත් එක්ක. එතකොට ඊගාවට ඕගොල්ලෝ මොකද්ද කරේ? අටේ පාදය 10 පාදයට හැරෙව්වා. එහෙනම් ඒ නැති ඒවා කපා ගත්තා. මොකද මට එහෙම නැහැ. ඒ තියෙන්නේ මාක් කරගත්තා. ඒ කියන්නේ ඒතොර දැන් 2යි 3යි අයින් කළා දැන්. නේ? ඊට පස්සේ මොකද්ද කරේ කියලා අහන්නේ මම. මම 2යි 3යි අයින් කරයි කියලා කිව්වනේ. ඊට පස්සේ මොකද්ද කරේ? ඊට පස්සේ B එක හෙව්වා. අන්න ඒක තමයි ගොන් වැඩි එතකොට. පැහැදිලිද? ඇයි ඊගාවට තියෙන 16 පාදේ තේරෙනවද කියන එක මේ බලන්න හොඳට මෙන්න මේව ඇනලයිස් කරන්න. ඊගාවට අපිට තියෙන්නේ 16. හරිද? අතන තියෙන්නේ 10. හරිද? දැන් අපිට ලේසි
අටේ පාදේ එකක් 10ට හරවන එකද 16ට හරවන එකද? 16ට හරවන එක ලේසි. ඇයි අපි දැන් දෙකේ පාදයට හරවගෙනත් ඉවරයි. දෙකේ පාදයට හරවගෙනත් ඉවරයි. මේක 16ට හරවන එක ලේසි. පටස් ගාලා ගන්න පුළුවන්. නැත්තම් 10 පාදයට හරවන්න දැන් වෙනම යන්න එපේ. තේරුණාද? වෙනම ඇඳගෙන යන්න ඕනයි. තේරුණාද? මගුල් ගෙදරක ගිහිල්ලා ඇවිල්ලා මල ගෙදරක යනවා වගේ. නේ? මගුල් ගෙදර ගිය ගැම්මටම යන්න බෑ මල ගෙදර. නේ? එතකොට එහෙම වැඩ කරන්න එපා. තේරුණාද කියන්නේ? අරක ගෙදර ඇවිල්ලා චේන්ජ් කරගෙන යන්න වෙනවා මල ගෙදර. නේ? එතකොට එහෙම කරන්න එපා. ඇයි මං එහෙම දැන් මෙතන කියන්නේ? මේකේ උත්තරේ ඊගාවට දැන් හරියන්න ඕන එක්ක එක. නේද? එක්ක කීයද? එක්ක 4. එක්ක 5. නේද? එතකොට එක කියන එක හරි ගියොත් BC දෙකම වරදින්න එපේ. මං කියන ඒවා තේරෙනව නේද? මේ කියන ඒවා. මේ ලොජිකලි බලන්න මේව දිහා. දැන් මේවට වෙලාව ගත්තට කමක් නැහැ. මේක ලොජිකලි බලන්න. මෙන්න මේව තමයි පේපර් ක්ලාස් එකේදී ඉගෙන ගන්න ඕන වැඩිපුර. දැන් ලොජිකලි දැන් බැලුවහම දැන් A කියන එක හරියනව නම් BC දෙකම වරදින්න එපේ. නේද? ඔව්ද? හරි. ඒ දෙක වරදින්න ඕන. එතකොට දැන් අපි C කියන එක ඉස්සෙල්ලා බලන එක අපිට ලේසියිනේ. C කියන එක හරි ගියොත් කෙලින්ම උත්තරේ වෙන්නේ 4. C කියන එක වැරදුනොත් මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? C කියන එක වැරදුනොත් මොකද්ද උත්තරේ? Aද Bද? sorry මොකද්ද? 1ද 5ද? මොකද්ද කියන්නේ? 1ද 5ද වෙන්නේ? එකයි එක තියෙන 5 තියෙන. 1ද 5ද වෙන්නේ කියන එක බලන්න ඕන. නේද? හරි. එතකොට මේකෙදි වැරදුනොතින් අපිට බලන්න වෙනවා 10 පාදේ හරි ගියාද කියලා. හැබැයි හරි ගියොත් මොකද්ද වෙන්නේ? කෙලින් මෙතනින් වැඩි මොකද්ද වෙන්නේ? නවතිනවා. තේරුණාද? එතකොට අපි මොකද්ද B කියන එක ඉස්සෙල්ලා හැදුවොත් මොකද්ද වෙන්නේ? B කියන එක ඉස්සෙල්ලා හැදුවොත් එතකොට ඒකට වෙලාව යනවා වැඩි. පැහැදිලිද කියන එක? තේරුණාද කියන එක? එතකොට අපි හරියට මතෙන්ට ඇවිල්ලා තමයි යන්නේ. තේරුණාද? එහෙනම් ඉස්සෙල්ලා දැන් මේක ආපු නිසා මොකද්ද කරන්නේ අපි? මේකේ 16 පාදයක බලන මොකක්ද වෙන්නේ කියලා. 16 පාදයක ගත්තාම මෙතන තියෙන්නේ කීයද? 7 තියෙනවනේ. 7 තියෙනවා. එතන 16 පාදයෙන් 7 හරි. මෙහෙම ගත්තාම. හැබැයි මෙතන තියෙන්නේ කීයද? C නේ. එහෙනම් මෙතනින් එන්නේ C7. අපිට තියෙන්නේ 2යි 4යි 7 කියලා. ඒක වැරදි. නේද? ඒක වැරදි. අන්න එතෙන්ට ඇවිල්ලා තමයි අපි යන්න ඕන. පැහැදිලිද? ඒක වැරදි. එතකොට එක්කෝ A එක්කෝ B වෙන්න ඕන උත්තරේ. පැහැදිලිද? එක්කෝ A එක්කෝ B වෙන්න ඕන උත්තරේ. එතකොට මේකට අපි ගන්නෙ මොකක්ද? අටේ පාදය හරවනවද මෙතනින් හරව ගන්නවද? මේක ගත්තොත් එහෙනම් මේකෙන් ටක් ගාලා බලන්න පුළුවන් මෙතන කොහොමත් 7 තමයි එන්නේ. නේද? මෙතන 7 තමයි එන්නේ. මෙතනින් ගත්තොත් 0 1 2 3 4 5 6යි 7යි. ඒ කියන්නේ මෙතන 64යි 127යි එනෝනේ. 10 පාදයට හැරෙව්වොත් මේක. එහෙනම් මෙහෙම ගන්න පුළුවන්. එතකොට 7යි 7යි 14යි 14යි ඊගාවට මෙතන කීයද? 4 නේ 127 නෙමෙයි කවුද ලිව්වේ? 128. 128 හරි. එතකොට මෙතන ඉන්නේ කීයද? 8යි 4යි 12යි 12යි 7යි 19යි 1යි 6යි 2යි 8යි 1යි 9යි නේ. හරිනේ. එහෙනම් ඔන්න ওই විදිහට තමයි යෝක බලන්න ඕනේ. එහෙනම් අපිට මේකේ උත්තරේ වෙන්නේ කීයද? 5. පැහැදිලිද කියන එක? තේරුණාද? එතකොට ඒ විදිහට යන්න බලන්න. මොකද දැන් අපි මේක දෙකේ පාදයට හරවන් ආවට පස්සේ ඊගාවට කෙලින්ම 10 හරි 16 හරි 8ට හරි තියෙනවා නම් ඒවට ටක් ගාලා යන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙම ගන්න පුළුවන්. එහෙනම් ඊගාව එක බලන්න.
assume a file containing the following text. MCICT කොහොමද තියෙන්නේ? M මෙහෙම තියෙනවා CICT at space එකක් 2L 12. ඔහොම තියෙන්නේ. හරිද? ওই විදිහටනේ තියෙන්නේ. අපිට කියනවා the file end with the line feed character a few selected lines from the 7-bit ASCII table are given below. නේද? ASCII table එකක් පල්ලෙහා දීලා තියෙනවා. එතකොට ඒකට අනුව මේක යන්නේ කොහොමද කියලා ඕන. හරිද? එතකොට මේක ගත්තොත් මේකේ characters ගත්තොත් කීයක් තියෙද? 1 2 3 4 5 6 7 8 9යි නේ. 9ක් තියෙනවා. නේද? line feed එකෙන් ඉවර වෙනවා නම් 10ක් එන්න ඕන. හැබැයි අපි මෙතන ගණන් කරලා බැලුවොත් මේකේ තියෙන්නේ සමානව 1 2 3 4 5 6 7 8 9. එතකොට මේ තියෙන characters 9ට තියෙන line feed එක පෙන්නලා නැහැ. line feed එක පෙන්නුවොත් ඉතින් හැමතැනටම එන්න ඕන අර line feed උත්තරේනේ. එතකොට ඒක නැහැ. ඊටු ටික බලන්න ඕනනේ. එහෙනම් මුලින් තියෙන්නේ capital M. මොකද්ද બોලේ කරන්නේ? capital M කියලා එකක් නැහැ මේකේ. එතන මොකද්ද කරන්නේ? දැන් capital M නැහැ මේකේ. වගු වල දීලා නැහැනේ capital M. දැන් මේ වගේ ප්‍රශ්න ඔයගොල්ලෝ දැකලා ඇති විභාගෙටත් ඇවිල්ලා තියෙන A level. හරිද? එතන මේ capital M එකක් නැහැනේ. මොකද්ද කරන්නේ? ඊටු ටික බලනවද? දැන් පළවෙනි එක ගත්තොත් පළවෙනි එක 1 2 3 4යි මුල් හතරම එකක් තියෙන්නේ නේද? මුල් හතර නෙවෙයි පොදේ අන්තිම හතර ලාස්ට් හතරම තියෙන්නේ එකක් නේද උත්තරේ? ඒ කියන්නේ පටන් ගන්නෙ පළවෙනි එක විතරයිනේ වෙනස්. එහෙනම් අපි නිකමට බලමු මේ පටන් ගන්න උත්තරේ මේ වෙයි තීද කියලා. මේ පෙන්නපු ඒවයි තීද? අර දෙවණියට පටන් ගන්න උත්තරේ අර සේරකේම තියෙන වැඩිපුර තියෙන 1 1.0.1 එහෙම එකක් මේ වෙයි තීද? මේ වෙයි තීද? 1.1 එහෙම එකක් නෑ නේද? එහෙම එකක් නෑනේ කොහෙවත්. අපිට දීපු ටිකේ නෑ. එහෙනම් අපිට ගන්න පළවෙනි එක ගත්තොත් පළවෙනි එකක් නෑනේ. පළවෙනි එක තීද? 1.1 තීද? ඒකත් නෑ නේද? ඒකත් නෑනේ. එහෙනම් මොකක්ද කරන්න වෙන්නේ අපිට? ඊට පස්සේ ඒකේ දැන් මොකක්වත් මෙතන නැති ඒවා තමයි තියෙන්නේ. පැහැදිලිද? මෙතන නැති ඒවා තමයි තියෙන්නේ. හරි? මෙතන ඒ මොකක්වත් නැහැ. එතකොට අපිට දැන් මේකෙදී බලන්න වෙන්නේ මොකක්ද ඊගාවට? හරිද? ඊගාවට බලන්න වෙන්නේ මේ I කියන එක බලන්න. I කියන එක ගත්තොත් නෑ නේද? I නේද තියෙන්නේ? කැපිටල්. අර මුල් ටිකේ. කැපිටල් I නේ? ඕ තියෙනවනේ બોලේ. ස්පේන්නේ. මේ I නේද මුලින් තියෙන I කියන එක නේද තියෙන්නේ මේ බලන්න. 1.1 නේද අර ටිකේම තියෙන්නේ? I නේ. ඉතින් මෙතන එන්නේ තියෙන්නේ. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම මේක හරියන්න ඕනනේ. නැත්තම් ඉතින් තීරණ වැරදි. නේ? කොබන්නේ එහෙම උත්තර ගහපුවා ඉන්නවද? එහෙම බලන්න හිටිච්ච අය ඉන්නවද? මොකද වෙන්නේ? නැහැ. එහෙම බලන්න හිටිච්ච අය නැහැනේ. අන්න බලන්න. දැන් මේකේ කිසිම ගණනය කිරීමක් නැතුව අපිට උත්තරේ ගන්න පුළුවන්. නේද? පැහැදිලිද? අතන ටිකේම මං ඒකයි හිතුවේ අර ටිකේම තියෙන්නේ එකක්. නේද? පළවෙනි එකේ විතරයි වෙනස් වෙලා තියෙන්නේ. එතනින් අපි අල්ලගත්තොත් මේක යන්න පුළුවන්. මොකද අපිට හොඳටම විශ්වාසයි දැන් මෙතන අර තියෙන්නේ I, capital I. එතකොට M නෙවෙයි. එතකොට පළවෙනි එක M නොවුනොත් මොකද්ද වෙන්නේ? සේරම වැරදි. එතකොට ඕගොල්ලන්ට ලකුණු කොහොමවත් හම්බ වෙන්නේ? පැහැදිලිද කියන එක? කොහොමවත් ලකුණු හම්බ වෙන්න ඕන. නේද? නැත්තම් ඉතින් අනිත් ටික හරියන්න ඕන.
එතකොට අපි බැලුවොත් ඒක හරියනවද කියලා ඊගාවට තියෙන්නේ මොකද්ද? M C නේ. C කියන එක බැලුවොත් පළවෙනි එක විතරයි දැන් බලන්න ඕන. C කියන එක ගත්තොත් C කියන්නේ කැපිටල් C නේ. 1.4යි 1/2 හරි. C හරිනේ. C හරි. ඊගාවට තියෙන කැපිටල් I. එතන I තමයි තියෙන්නේ. ඊගාවට තියෙන්නේ I නේ. හරි නේද? ඊගාව එක එන්න ඕන මොකද්ද? සිම්පල් C. සිම්පල් C 1.3යි 1/2. ඒකත් හරි. ඊගාවට එන්න ඕන මොකද්ද? සිම්පල් T 1/3යි 0.1.2 නේද? ඒකත් හරි නේද? 1/3යි 0.1.2 ඒකත් හරි. ඊගාවට එන්න ඕන at sign එක 1.7 ඒකත් හරි. 1.6 ඒකත් හරි. ඊට පස්සේ ස්පේස් එක 0.1 ඉතුරු ටික බිංදුව ඒකත් හරි. නේද? ඊට පස්සේ 1 කියන එක 0.1 0.3 ඒකත් හරි. ඊගාවට 2 කියන එකත් හරිනේ. පළවෙනි උත්තරේ. ඒතකොට එහෙම බලන්න ඕනේ නැහැ. මම මේ කිව්වේ ඒක උත්තරේ හරි කියලා. පැහැදිලිද? ඒ ටිකම හරියට ඇවිල්ලා තියෙනෝනේ. තේරෙනවද කියන එක? එහෙනම් අපි එකට ගහලා තියුණොතින් බලන්න මේ කිසිම දෙයක් බලන්නේ නැතුව ඒ වැඩේ කරන්න පුළුවන්. M දීලා නැති වුණාට අපිට ගන්න පුළුවන්. හැබැයි අපිට M හදා ගන්න පුළුවන් ඕනේ නන්නේ. මෙතන අපි ගත්තොත් එහෙම මෙතන අපි I ගේ ඉඳන් ගත්තොත් එහෙම I කියලා කියන්නේ මේක 1.1.1 ඒ මොකදද? එතකොට M10 මෙතන I මම මේ කියන්නේ හදන්න ඕන වේව නෙවෙයි අර විදියට ගත්තාම එච්චරයි හොඳද? උත්තරේ අර කලින් ක්‍රමයට. එතකොට තප්පර දෙකක්වත් යන්නේ නැහනේ. තේරුණාද කියන එක? තප්පර දෙකක්වත් යන්නේ නැහැ. හැබැයි Tamanට තමයි විශ්වාස වෙන්න ඕනේ මේ වගේ උත්තර දානකොට. හරිද? තේරුණාද? එතකොට මෙතන තියෙන්නේ I නම් M වලට යනකම් කීයක් තියෙයි I වලින්ද? ඉංග්‍රීසි වලිය දන්නවනේ. නේ? I J K L M කී? 4යි නේ? 4යි. එතන මේකට 4යි කියන්නේ 1.0. ඕමනේ? 4ක් එකතු කරලා කියන්නේ ඕක. එතකොට 1.1.1 ඔය තියෙන්නේ M. හරි නේද? M වලට ඒකනේ තියෙන්නේ. අන්න බලන්න. ඒව හොයන්න ඕනේ මේ ප්‍රශ්නෙට. හොඳද? මම මේ කිව්වේ උත්තරේ හරි කියලා පෙන්නන්න තමයි ඔය ගත්තේ. තේරුණාද? දැන් මම මේක I අරගෙන ගත්තේ මොකෝ? තව ටික නිසා එකතු කරන්න. නැත්නම් අපිට වෙන අගයක් උනක් ගන්න පුළුවන්. C අරගෙනත් හදන්න පුළුවන්. C ගත්තොත් එහෙම ඉතින් C වලින් ඉඳන් M ට යනකම් හොයන්න ඕන. ඒතර I තියෙන නිසා එතන ඉඳන් කිට්ටු නිසා ඒක ගත්තා. පැහැදිලි නේ? ඒතර කැපිටල් පැත්තෙන් ඕනේ ඒක බලන්න. කැපිටල් M නේ මෙතන තියෙන්නේ. ක්ලියර්ද? හරිනේ ඒවා? ප්‍රශ්න තියෙනම් අහන්න හොඳද? ඊගාවට which answer gives the correct BCD representation of 927? නේද? 927ට තුල්‍ය වෙන BCD අගය අහන්නේ. කොහමද එන්නේ? BCD අගයන්නේ නැහැටි අපි දන්නවා. මෙතන 9යි 2යි 7 ඕන. අපිට ඉතින් මම මේ නිකන් ලියන්නේ 0 1 2 3 4 5 6 7 8 9ට කියනකම් BCD ගෙන්න කොහොමද? මෙතන ඉලක්කම් 4කින් රිප්‍රසන්ට් වෙන්නේ මේක BCD යගේ 0 0 0 0 මේක 0 0 0 1 මේක 0 0 1 0 මේක මොකද්ද 0 0 1 1 4 0 1 0 0 5 0 1 0 1 6 0 1 1 බිංදුව 7 එනවා 0 1 1 1 8 එනවා 1 බිංදුව 9 එනවා 1 බිංදුව 1 කොහොමනේ තියෙන්නේ නේද? ඔය ටික තේරම ලියන්න ඕනේ අපිට BCD අගය ගන්න. BC මේකට අදාළ ටික ගත්තාම ඇති. කාට හරි දන්නේ නැත්නම් ඉතින් සේරම ටික ලියා ගන්න. නේද? BCD අගයන් ටික කොහොම එන්නේ? එහෙනම් අපිට තියෙන මේක 927 කියන එක ගත්තාම 9 කියන්නේ 1.0.1 2 කියලා කියන්නේ 0.1 7 කියන්නේ 0.1 මේක තමයි BCD වලින් එන්නේ නේ. හරිනේ. හරිද?
එතකොට උත්තරේ කීයද? 3 නේ 3. ක්ලියර් නේද? හරි නේද? Next one 15. Consider the following K map. පහත K map එක සලකන්න. Which of the following expressions are represented by this K map? K map එකෙන් represent වෙන එක අහන්නේ. නේද? අපි ගත්තොත් කොහමද තියෙන්නේ? සිංහල medium same නේ. මට වෙනස් වෙලා නැහැනේ. හරි. මේක අපි ගත්තොත් K map එක මෙහෙම තියෙනව නේද? K map එක මේ විදිහට තියෙනවා ABC 00 01 11 10 01. එතන බිඳුව 1 බිඳුව ඕම තියෙනවා. එතන මේක ගත්තොත් මේක ගෲප් කරනකොට අපිට ගෲප් කරන්න පුළුවන් කොහමද? මේක ගෲප් කරන්න පුළුවන් අපිට මේ දෙන්න ගෲප් කරන්න පුළුවන්. එක්ක මේක පුළුවන් නැත්නම් මේක පුළුවන් නේද? එක්ක මෙහෙම ගෲප් කරන්න පුළුවන් නැත්නම් මේ දෙන්න ගෲප් කරන්න පුළුවන් නේද? ඒ දෙකෙන් එකක් ගෲප් කරන්න පුළුවන් නේ. හරිද? එහෙනම් මේකෙන් අපිට උත්තරේ එනවා කොහමද? මන් නිකන් අර එක සැරේට උත්තරේ ගන්න පුළුවන්. මෙතනින් උත්තරේ එන්නේ A බා C නේද? A බා C උත්තරයක් එනවා. නැත්නම් මේක මං එන විදිය ගත්තොත් එහෙනම් මෙතන තියෙන්නේ A බා B බා මෙතන C. එතන මෙතන එන්නේ මොකද්ද? A බා B C. එතන මේකේ B අයින් වෙන්නේ මෙතනින් උත්තරේ A බා C එන්නේ නේ. එතන මෙතන ගත්තොත් එහෙනම් මෙතන තියෙන්නේ මේක එක සැරේ ගත්තොත් උත්තරේ එන්නේ A C බා. එතන මම වෙනම ලියලා ගන්නම් A B C බා මෙතන තියෙන්නේ A B බා C බා. එතකොට ඒකෙත් B අයින් වෙන්නේ AC බා ඒකේ උත්තරේ. මෙතන ගත්තොත් එහෙම උත්තරේ මේ දෙක විතරයි එන්නේ AB නේ. ඒක මන් නිකන් ලිව්වොත් ABC බා මෙතන ABC. එහෙනම් මේක අයින් වෙලා AB උත්තරේට එනවා. නේද? පැහැදිලිද? ඉතින් ඒක නැතුව කාට හරි ඕන නම් මෙන්න මේ මං කඩිර ගන්න උත්තරේ ගන්න පුළුවන්. එතකොට මේක නැතුව මේක එන්න පුළුවන්. නේද? එහෙමත් ඒක හදන්න පුළුවන්. හරි. එතකොට එහෙම ගත්තොත් මෙතන කඩිරේ උත්තරේ එන්නේ මොකද්ද? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ මොකද්ද? A බා BC මෙතන තියෙන්නේ ABC. එහෙනම් මෙතනින් උත්තරේ එනවා BC. එතන BC හරි AB හරි දෙකෙන් එකයි ගන්න පුළුවන් නේ. පැහැදිලිද? දෙකෙන් එකයි ගන්න පුළුවන්. එතකොට එහෙනම් මේක එක උත්තරයක් අපිට හදන්න පුළුවන්. මේව අනිවාර්යෙන් එනවා A බා C ධන AB ධන AC බා. අනිත් උත්තරේ ගන්න පුළුවන් A බා C ධන මෙතන BC එන්න පුළුවන් ධන AC බා. ඔන්න ඔය උත්තර දෙක ඔතන එන්න පුළුවන් නේ. හරිද? එතකොට මෙහෙම බැලුවොත් AC බා පළවෙනි එක තියෙනවා AC බා AB ධන AC බා A බා C. ඒ කියන්නේ මෙන්න මේක තියෙනවා. මේක හරි. නේද? එතකොට ඒක හරි A කියන එක හරි. B කියන එක ගත්තොත් AB ධන AC ධන AB ධන AC ධන AC බා. එහෙම එකක් නැහැ නේ. ඒක වැරදි. C කියන එක ගත්තොත් AB ධන A O circle C. A මොකද්ද? AB ධන A O circle B කියලා තියෙන. මේ A O circle C කියලා තියෙන. නේද? මේක A O circle C කියන්නේ මොකද්ද? මෙතන AB තියෙන මෙතන A O circle C කියන්නේ AC බාධන A බා C කියන එකනේ. නේද? ඕම. හරිද? එතකොට එහෙම ගත්තොත් අර උත්තරේම තමයි එන්නේ නේ. මේක A බා C තියෙනවා
A බා C තියෙනවා. ඒක හරි. ඊගාවට AB තියෙනවා. A බා B තියෙනවා. නෑ නේද? ඒක පොඩ්ඩක් මිසින් වෙලා නේද මට පොඩ්ඩක්. හරිද මෙතනින් මේ දෙක හැදෙන්නේ නැහැ නේද? AB ඊගාවට AC බා තියෙනවා. AC බා තියෙනවා. A බා C නේ එන්න ඕන අතන. A බා B තියෙන්නේ නේ. A බා B එකක් එන්නේ නැහැ නේ මේක එන්නේ. A බා B කියන්නේ මෙන්න මෙතන එකක් මෙහෙම එන එක. නේද? මට වැරදුනාද? මොකද්ද? මට වැරදුනාද කොතනද ඒක? වැරදුන්නේ නැහනේ. A බා C වැරදුන්නේ නැහැ නේද ගත්තු ඒවා? මෙතන උත්තරේ එන්නේ මෙතන එන්නේ A බා C. ඒක තියෙනවනේ A බා C හරි. මෙතන ගත්තොත් AB. මෙතන ගත්තොත් එන්නේ මෙතන A C බා. A C බා ඒක හරි. A C බා. එතන අනිත් පැත්තට උත්තරේ ගත්තත් මෙතන එන්නේ මේව ටික වෙනස් වෙන්නේ නැහැ. මෙතන විතරයිනේ වෙනස් වෙන්නේ. මෙතන තියෙන්නේ BC. ඒක හරි. හැබැයි මෙතන අපි ගත්තොත් එහෙම ඒක තියෙන්නේ AB ධන AC බානේ. AB ධන AC බා. එතකොට හරිනේ බා. කියන්නේත් නෑ මෙතන B ආවේ කොහෙන්ද? මෙතන C. හරිද? ඇහෙන්න කියන්න බෑ මට මේක මෙහෙම එන්නේ හරි. ඒක හරිනේ. ඒක හරි. මේක හරි. කියන්නේ මෙච්චර වෙලා මම මේක ගන්නවා. හරි? මේක හරි නේද? තේරුණාද? හරි? දැන් 2020 විතර පන්තියක් කරා නම් සර් මෙන්න මේකේ ඔය ඔතන දීගාව පල්ලෙහා බීනේ අරන් තියෙන කියලා කෑ ගහලා කියනවා. මෙතන ඔහේ දැනගෙන කොදුරනවා. තොල් මතුරනවා. නේ? තොල් මතුරනවා විතරයි. හරිද? එතකොට එහෙනම් මේ දෙකම හරිනේ. හරි නේද? මේ දෙකම හරි. හරි AC ඒ කියන්නේ හතර උත්තරේ. ඊගාව එක බලන්න. ඊගාව එක what is the simple තව එක කඩුනාද? 14 කරේ නෑ නේ. 14 බලන්න මොකද what is the standard form of product of නේද මොකද්ද? AB YAB සමානයි AB කියලා තියෙන්නේ නේ. එහෙමනේ සිංහල මීඩියම් වලත් එහෙමනේ. ඔව් A ධන B ගුණිතයන්ගේ එකතුවක් ශ්‍රිතේ සම්මතාකාරයේ වන්නේ කියලා අහන්නේ නේ. එතන මොකද්ද වෙන්නේ? A ධන B නේ තියෙන්න ඕන. A ධන B කියන එකේ සම්මතාකාරය. ඕමනේ අහන්නේ. නේද? එතන මේකේ මොකද්ද වෙන්නේ? මේක ගත්තොත් ඇත්තටම මේක එකතු පදයක් නේ. හරිද? මේක එකතු පදයක්. ඒ වුණාට මේක මෙහෙම ගත්තොත් අපිට නිකන් සලකන්න පුළුවන් මේක අර තනි පද විදියට ගත්තොත් මේක වෙන්නේ නැහැ. නමුත් අපේ නිකන් මේ ප්‍රශ්නෙට අහලා තියෙන නිසා මේක ගන්න පුළුවන්. ඒතර මෙතන B නෑ කියලා හිතලා මෙතන A නෑ කියලා හිතලා ගන්න පුළුවන්. A B ධන B බා මෙතෙන්ට දැම්මා ධන මෙතන B A ධන A බා කියලා දැම්මනේ. ඔහම ගන්න පුළුවන්. නේද? හරිද? ওই විදිහට ඕක ගන්න පුළුවන් අපිට. එතන මෙතන එනෝ මොකද්ද? AB ධන AB බා ධන නේද? මෙතන AB ධන A බා B නේද? එතකොට AB AB එක වෙලා මෙතන ගන්න පුළුවන් AB බා ධන A බා B කියලා නේද? ඔහම ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ දෙවෙනි උත්තරේ නේ. දෙවෙනි උත්තරේ ඒකට ගන්න පුළුවන්. හරිනේ.
පැහැදිලි නේද? මෙතන AB ධන AB වෙලා කොහොම එන්නේ? ක්ලියර් නේද? ওই විදිහට අපිට ගන්න පුළුවන් ඒක. හරිනේ. ඊගාව එක එහෙනම් XY එක 16 බලන්න. දැන් අපිට මේවැයි වැඩි වෙලාවක් කතා කරන්නේ MCQ පැත්ත. මොකද MCQ අපි හරියට හදා ගන්න ඕන එක ලකුණක් නේ MCQ එකක් කියන්නේ එක ලකුණක්. ලේසියෙන් ලකුණු 50ක් ගන්න පුළුවන් තැන. හරිද? ඒව අපි හරියට හදා ගන්න ඕන. එහෙනම් මෙතන ඊගාවට තියෙන්නේ මොකද්ද? මේකට සමාන වෙන එක අහන්නේ x ධන y. ඒකේ බා එකක් තියෙනවා dot x bar dot y. ඔන්න ඔහමනේ තියෙන්නේ. මේකේ වරහන් නම් නැති වුණත් කමක් නැහැ මේ. එතකොට අපිට මෙතෙන්ට කරන්න වෙන්නේ මේකේ ඩී මෝගන් තියරම් එක ඇප්ලයි කරන එක තමයි නේද? මේකට ඩී මෝගන් දාගත්තොත් අපිට මේක ඕනනම් මෙහෙමම තියාගෙන මේ කැලේට ඩී මෝගන් දාන්න පුළුවන්. එතකොට x bar dot y bar එන. මෙතන ඩොට් මයි තියෙන්නේ ඇත්තටම වරහන ඕනේ නැහැ. එතකොට x bar dot y. පැහැදිලිද? ඕම ගන්න පුළුවන්. මේ ඩී මෝගන් දැන් මෙතන උඩ මේ එක තියෙනවා. මෙතන මේ දෙන්න ළඟට ආපු ගමන් බිඳුවයි. y bar dot y කියන්නේ බිඳුවයි. පැහැදිලිද? ওই දෙන්න ළඟට ආවහම මෙතන බිඳුව හැදෙනවා. මෙතන බිඳුව හැදුණයි කියන්නේ බිඳුවත් එක්ක මේව තියෙන ඩොට්මයි. මේක බිඳුව වෙනවා. බිඳුවේ බා කියන්නේ එකයි. හරිද? බිඳුවේ බා කියන්නේ එකයි. එතකොට ඒකේ උත්තරේ වෙන්න ඕනේ 1. පැහැදිලිද? බිඳුවේ බා එකයි. ක්ලියර් නේද? ওই විදියට එන්න ඕන. හරි? ඊගාව එක බලමු ටක් ගාලා. ඊගාව එක කියන්නේ what is the minimum number of NAND gate required to design the following logic circuit using only NAND gates. NAND gate reserve පාවිච්චි කරලා මෙන්න මේකට එන අඩුම gates ගාන NAND gates කොච්චරද ඕන කියලා. නේද? NAND gates අඩුම ගාන. එහෙනම් මේක හදන්න අපි මොකද්ද කරන්න ඕන? මේක ඉස්සෙල්ලා බලන්න ඕන අපි මේකේ සමීකරණය අරගෙන ප්‍රකාශනය නේද? මේකේ ප්‍රකාශනය අපි ගන්න. මේකේ ප්‍රකාශනය අරගෙන දාගමු කොහොමද එන්නේ කියලා. එතන මෙතන ගත්තොත් ප්‍රකාශනය එන්නේ කොහොමද? මෙහෙමනේ තියෙන්නේ මේක. Q කියන්නේ කොහොමද එනවා? මෙයා යනවා මෙතෙන්ට, මෙයා මෙතෙන්ට යනවා. මෙයා මෙතෙන්ට එනවා, මෙයා මෙතෙන්ට එනවා. මෙතන AB තියෙනවා. නේද? මෙතන තියෙන්නේ මොකද්ද? C. මෙතෙන්ට B එන්නේ. ඊගාවට මෙතෙන්ට මම මෙහෙම නිකම්ම දාන්නම්. මෙතෙන්ට BC දෙකනේ එන්නේ. BC දෙක ඇවිල්ලා තියෙන. එහෙනම් මෙතන ගත්තොත් අපිට A.B හැදෙනවා. මෙතන B ධන C එනවා. මෙතන B.C එනවා. එහෙනම් මෙතන Q වලට එන්නේ මොකද්ද? AB මෙතන ධනනේ තියෙන්නේ ධන. මෙතන හැදෙනවා B ධන C dot BC එකක් නේ. එහෙනම් මෙතන අපිට එනවා B ධන C dot BC නේ. ඕමනේ හැදෙන්නේ. හරිද? ওই වගේ එකක් හැදෙන්නේ. හරිද? පැහැදිලි නේද? ඕම එකක් එතන හැදෙන්නේ. හරි? එහෙනම් ඒක එන්නේ මොකද්ද? AB ධන B ධන C BC. හරි නේද? එතකොට ওই විදියට ඕක එන්නේ. එහෙනම් අපි ගත්තොත් මෙතන මේක NAND වලින් අපෙන් අහන්නේ නේ NAND වලින්. එතන මේක අපි නිකන් සුළු කරලා බැලුවොත් එහෙම මෙතන එන්නේ B ධන C. එතකොට AB ධන මෙතන BC වෙනවා. BCම වෙන උත්තරේ නේ. ඇයි මෙහෙම එකක් ආවහම මෙතන B.B මෙතන ගුණ වෙලා B.B B වෙනවා. මෙතන C.C C වෙනවනේ. ඔහොම එනවා. හරිද? මෙහෙම ගත්තොත් එහෙම මේ විදියට හැදුවොත් අපිට දැන් මේක
මෙහෙම බලන්න වෙනවා. මෙහෙම හැදුවොත් හැබැයි අපිට අඩු ගේට්ස් ගානක් ගන්න පුළුවන්. මෙහෙම ගත්තොත් මේ බලන්න AB බා මෙතන ඩොට් එක වෙනවා BC ගේ බා. ඕම ගන්න පුළුවන් නේ. හරිද? ওই විදියට එන ඔතන හරිද? ඊගාවට මෙතන දැන් ගත්තොත් මේකෙදි අපිට කෙලින්ම මේක ඇත්තටම ගේට්ස් 3කින් ගන්න පුළුවන් නේද? එතන මෙහෙම ඇන්දොත් මේක මේ විදියට අරගෙන ඇන්දොත් ගේට්ස් 3කින් ගන්න පුළුවන් මේක. එතන මෙතන AB BC ඔහම අරගෙන NAND ගේට් එකකට ඔහම දාන්න පුළුවන්. එතන මෙතෙන්ට AB දුන්නා, මෙතෙන්ට BC දුන්නානේ. ඔහම දැම්මොත් මෙතනින් අපිට ඕක එනවා නේද? සුළු කරලා ගත්තොත් ඇත්තටම මේක අපිට NAND gates කීයක්ද 3කින් හදන්න පුළුවන්කම ලැබෙනෝනේ. NAND gates 3කින් හදන්න පුළුවන්කම තියෙනවා මේකට ගත්තොත් එහෙම. හරි. ඒතර මේකේ තියෙන්නේ අඩුම 5 තියෙන්නේ නේ. මේකේ තියෙන්නේ අඩුම 5 නේද? අපිට නමුත් මේක 3කින් හදන්න පුළුවන් නේද? මේ විදියට ගත්තොත් එහෙම මේ විදියට ගත්තොත් මේක 3කින් හදන්න පුළුවන්. හරිද? පැහැදිලිද? මෙහෙම ගන්න පුළුවන් මේක. හරි? එතකොට අපිට මේකේ පහාංශයක දෙන්න පුළුවන්. මේක 3කින් ගන්න පුළුවන් නිසා. හරිද? මේක 5 තමයි ආංශයක දෙන්න වෙන්නේ. මේක අපිට 3කින් ගන්න පුළුවන්. නේද? හරිද? ඒ කියන්නේ මේක සුළු කරලා ගත්තොත් එහෙම. නැත්තම් මේකට විතරක් ගත්තොත් එහෙම නිකන් අපි මේ එන ප්‍රකාශය කෙලින්ම ගත්තොත් හරිද? B ධන C .bc මේකට ගත්තොත් මේක අපිට හරවන්න වෙන්නේ කොහමද? මේක අපිට හරවන්න මෙහෙම මේකට දැම්මොත් එහෙම D මෝගන් මෙතන අපිට ගන්න පුළුවන් AB ගේ සම්පූර්ණ බා නේද? ධනයක ඩොට් වෙනවා. ඊට පස්සේ මෙතන B ධන C ගේ සම්පූර්ණ බා එකක් හැදෙනවා නේද? B ධන C ගේ සම්පූර්ණ බා එකක් හැදෙනවා. ඊට පස්සේ මෙතෙන්ට BC ගේ සම්පූර්ණ බා එකක් හැදෙනවා. පැහැදිලිද? මෙතන ඩොට් එක දන වෙනවා. සෝරි. මෙහෙම ගන්න. මේක කඩන්න එපා. මෙතන BC ගේ සම්පූර්ණ බා. ඔන්න ඔහම මේව කරගන්න පුළුවන්. මෙතනින් විතරක් වෙන් කරගත්තොත් ඔහම එකක් හැදෙනවා. හරිද? ওই විදියට ගන්න පුළුවන් මේක. හරිද? ওই විදියට ඔතන එහෙම එකක් හැදෙන්නේ. හරි නේද? ওই විදියට ගන්න පුළුවන් මෙතෙන්ට හැදුනොත් ඔහම. ඊට පස්සේ මෙතෙන්දී ආයෙත් මේක අපි වෙන් කරන්න ගියොත් එහෙනම් මෙතන ධන එකක් හැදෙනවා. හරිද? ධන එකක් හැදුනහම අපිට ඒක NAND gate එකක් සම්පූර්ණ NAND gate එකක් ගන්න බෑ නේද? එතන මේකට අපිට එක NAND gate එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ ටික ගත්තොත් එහෙම මේ ටික ගත්තොත් මෙතන B ධන C කියන එක මෙතන තියෙන්නේ නේද? B ධන C කියන එකේ මෙන්න මේ කොටස නිකන් x කියලා ගත්තොත් වගේ. හරිද? B ධන C x කියලා ගත්තොත් ඒකත් එක්ක x dot මෙතන B dot C කියන එක වෙනම තියෙන මේකත් එක්ක මේ ඩොට් විදියට ගත්තොත් හරිද? එහෙම ගත්තොත් මෙතන AB ට එක NAND gate එකක් යනවා. AB ඊට පස්සේ අපිට මේකේ ගන්න පුළුවන් මේ B ධන C. B ධන C කියන එක NAND gate එකකට ඉන්පුට් කරලා මේක ගන්න පුළුවන්. B ධන C කියන එක ගත්තොත් B ධන C ගන්න O gate එකක් නේ. මෙන්න මෙහෙම ගන්න පුළුවන් B ධන C. හරිද? මේකට B දුන්නොත් මේකට C. ওই විදියට ගන්න පුළුවන් B ධන C. හරිද? එතන B ධන C මේකෙන් එන්නේ. පැහැදිලිද මං කියන එක? මේකෙන් B ධන C එනවා කියලා පැහැදිලිද? තේරුණාද? මේ තියෙන්නේ O එකක්නේ. එතන මේ NAND gate තුනක් මෙහෙම එකතු වෙනකොට හැදෙන්නේ O gate එකක්. එතන මෙතනින් B C එනවා. හරිද? ඊට පස්සේ දැන් මෙන්න මේකයි මෙහෙම මේකයි
ඉන්පුට් කරාම NAND ගේට් එකකට ඒතර සම්පූර්ණ මෙන්න මේ ටික ලැබෙනවා අපිට. හරිද? සම්පූර්ණ මේ ටික ලැබෙනවා මේක ඉන්පුට් කරාම. හරිද? ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට අපි NAND ගේට් එකක් දාලා ඉන්පුට් කරොත් මේක එකක් ඊට පස්සේ මේක B හරිද නැවත C මේකට ඉන්පුට් කරොත් ඔන්න ඔහම ලැබෙනවා. ඊට පස්සේ මෙන්න මේකයි NAND ගේට් එකක් හරහා ගියොත් අපිට ওই අවසාන උත්තරේ ලැබෙනවා. හරිද? ඔන්න ওই විදියට ගන්නත් පුළුවන්. හරිද? මේක මේ විදියට ගන්නත් පුළුවන්. මම මේ නිකන් හදන්න පුළුවන් විවිධ විදි කියන්නේ. ඒතර මේක මේ විදියට හදන්න පුළුවන්. මේ විදියට හදන්න ගියොත් එහෙම අපිට එනවා 6ක්. නේද? 6ක් එනවා. දැන් කට්ටිය මේක එක ওই ක්‍රම වලින් හදන්න පුළුවන්. ඒතර අපේ ප්‍රශ්නය වුණාම මේකේ සම්පූර්ණ ඒ කියන්නේ අඩුම ගාන ගත්තාම මේකෙදි අපි මෙන්න මේ සුළු කරලා ගන්න ඕන විදිය තමයි හදන්න ඕන. හරිද? පැහැදිලිද? සුළු කරලා ගන්න ඕන විදිය තමයි හදන්න ඕන. ඒතර මේකේ අවම ගාන මෙතන 3යි එන්නේ. හරිද? එතන උත්තරේ හරියට නැහැ. ඒක නිසා 5ට දුන්නේ. හරිද? ඒකේ ඕන්නම් ඕල් දෙන්න පුළුවන් නේ. හරිද? ඕන්නම් ඕල් දෙන්න පුළුවන් ඒකේ. ඕගොල්ලන්ට තේරෙනවනේ ඒක හදන හැටි. සුළු කරලා ඒක ගන්න පුළුවන්. හරිද? සුළු කරලා ගන්න පුළුවන් ඒක. ඒක ඕන්නම් ඕල් ගන්නනේ. හරිද? එකක් වැඩි කරගන්න ඕන නන්නේ. 5 ගහලා තියෙනම් කොහොමත් 5 තමයි. හරිද? නැත්නම් වෙන එකක් ඕක තේරුණානේ ওই විදියට යනකොට. හරි. ඊගායක බලන්න මොකද්ද 18. Consider the following circuit. What would be the input values A, B and C for its output x equal 1. x කියන එක එක වෙනවා නම්. හරිද? x කියන එක එක වෙන්න නම් ඉන්පුට්ස් ටික මොනවද වෙන්න ඕන කියන එක. මොනවද වෙන්න ඕන? මේ ගත්තොත් එහෙම x කියන එක එක වෙන්න ඕන. එතන මේක අපිට ගත්තොත් මෙහෙම එකක් නේ දරුවෝ තියෙන්නේ නේ. මෙතන XOR එකක් තියෙනවා A ඊගාවට B ඊගාවට මෙතන B ම ගිහිල්ලා තියෙනවා මෙතනින් C දීලා තියෙනවා අයිත් මේකට ඉන්පුට් වෙලා තියෙනවා C මෙන්න මෙතන x සමානයි 1 වෙන්න ඕන කියලා කියන්නේ ABC මොකද්ද වෙන්නේ කියලා අහන්නේ 1 වෙන්න නම් ABC මොකද්ද වෙන්න ඕන දැන් මේක 1 වෙන්න නම් දරුවෝ කොතනේ මෙතන sorry හරි මෙතන x නෝ අන්න එහෙම කියන පටස් ගාලා හොඳේ හරිද හරි ඔය විදිහටනේ තියෙන්නේ එහෙනම් මේක මෙතනින් x එන්න නම් අනිවාර්යයෙන්ම මේ තුන මොකක් වෙන්න ඕනද තුනම එක වෙන්න ඕනනේ ඇයි මෙතන AND ගේට් එකක් නේ මෙතන AND ගේට් එකක් නිසා මේ තුනම අනිවාර්යෙන් එක විය යුතුමයි නේද මේ තුනම එක වෙන්න ඕන මේ තුනම එක වුණොත් විතරයි මේ පැත්ත එක වෙන්නේ එහෙනම් අපි බලන්න පුළුවන් වෙන වෙනම මේ තුන එක වෙනවද කියලා එතකොට මොකද වෙන්නේ C අනිවාර්යෙන්ම එකයි මේක අනිවාර්යෙන්ම C කියන එක්කෙනා එක වෙන්න ඕන ඒ කියන්නේ අන්තිමට තියෙන එක ABC නේ අහන්නේ අන්තිම එක එක වෙන්න ඕනේ ඒ කියන්නේ පහ වෙන්න බෑ කොහොමඩවත් නේ පැහැදිලිද පහ කියන එක වෙන්න බෑ එහෙනම් මේක එක වෙන්න නම් මොකද්ද වෙන්න පුළුවන් මේ කෑල්ල එක වෙන්න නම් වෙන්න පුළුවන් වෙන්නේ මොකද්ද A සමානයි බිඳුව වුණොත් B සමානයි එක වෙන්න ඕන නේද එක්ක මේ වැඩේ වෙන්න ඕන එහෙම නැත්නම් A සමානයි එක වෙලා B සමානයි බිඳුව වෙන්න ඕන ওই දෙකෙන් එකක් නේද ওই දෙකෙන් එකක් වෙන්න එපා ඊට පස්සේ මෙතන මොකද්ද වෙන්නේ මෙතන වෙන්න ඕන මෙයාව A සමානයි මේකේ එන්නේ දෙකම සමාන වෙන්න ඕනනේ ඒ කියන්නේ මෙතන A නෙවෙයි BC සමාන වුණොත් තමයි එක වෙන්නේ නේ එහෙනම් මෙතන B සමානයි 1යි C සමානයි 1යි වෙන්න පුළුවන්
නේද? එහෙම නැත්නම් මොකද වෙන්නේ? b සමානයි 0යි c සමානයි 0යි වෙන්න ඕන. නේද? ඔහොම වුණොත් විතරයිනේ මේක එක වෙන්නේ. පැහැදිලිද? හැබැයි අපි දන්නවා c අනිවාර්යෙන් එක වෙන්න ඕන. එහෙනම් මේකෙදි මේ කෑල්ල අයින් කරලා දාන්න ඕන. නේද? එහෙනම් මේක තමයි හරියන්නේ මෙතෙන්ට. මෙතෙන්ට මේක හරියනවා කියන්නේ b එකම වෙන්න ඕන. පැහැදිලිද? එහෙනම් b එක වෙන එක අනිවාර්යයෙන්ම වෙන්නේ බෑ. එහෙනම් c එක වෙන්න ඕන මෙතනින් අනිවාර්යෙන්. මෙතෙන්දි එතකොට b එක වෙනවා. b එක විය යුතුමයි. ඒක නිසා මේක වෙන්න බෑ මේක වෙන්න ඕන. ඒක වෙනවා නම් a බිඳුව වෙන්න ඕන. නේද? පැහැදිලිද? එහෙනම් a බිඳුව වෙන්න ඕන. b එක වෙන්න ඕන c එක වෙන්න ඕන. තේරුණාද මේව ගන්න හැටි? පැහැදිලිද? දැන් කවුද මේ විදිහට ගත්තු අය ඉන්නේ? කොබන් අතුස්සන්නේ එහෙමයි ඉන්නවද කියන්නේ? ඉන්නව. ඉන්නව එක්කේ නේද ඉන්නේ? දෙන්නයි. දෙන්නෙක් ඉන්නවනේ. හරිද? පැහැදිලි නේද? 0යි 1යි 1. ඊගොල්ලෝ 19. මොකද්ද? Select the incorrect statement from the following statements. හරිද? flip flop ගැන අහන්නේ නේ. මොකද්ද කියන්නේ? flip flop ගැන තියෙන statements. මොකද්ද පළවෙනි එක? පිළිපොළ flip flop. හි ස්ථාවර අවස්ථා දෙකක් ඇති අතර දත්ත බිට් එකක් ගබඩා කළ හැකිය. අපෙන් අහන්නේ වැරදි එකනේ incorrect නේද? එතකොට has two stable states and can store one bit of data. හරිනේ. ඒක හරි. ඊගාට flip flop සාමාන්‍යයෙන් තත්වය වෙනස් කරන්නේ සක්‍රීය සංඥාව නිශ්චිත මට්ටමක පවතින විටය. flip flop සාමාන්‍ය තත්වය වෙනස් කරන්නේ සක්‍රීය සංඥාව නිශ්චිත මට්ටමක පවතින විටය. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැතුව එක දිගට එනකොට ඒ කියන වෙනස් වෙන්නේ මේ flip flop එකක තත්වය වෙනස් කරන්නේ. ඒතකොට ඒකේ අපිට අදහසක් ගන්න අමාරුයි එක සැරේනේ flip flop. නේද? It will change state whenever the enable signal is at a specific level. නේද? හරි? එහෙම කියන්නේ. අපි බලමු මොකක්ද උත්තරේට ගන්න පුළුවන් කියන එක වැරදි එක අහන්න. හරස් සම්බන්ධ කිරීම යනු එක් ద్వාරයක ප්‍රතිදාන තවත් ద్వාරයක ආදානයකට නැවත ලබා දීමයි. එමගින් පරිපතේ තත්වය පවත්වාගෙන යන ප්‍රතිපෝෂණ පුඩුවක් නිර්මාණය වේ. ඒක හරි. ෆීඩ්බැක් එකක් මේ වෙනව නේද? එතකොට cross coupling involves feeding the output of the one gate back into the input of another, creating a feedback loop, maintain the circuit's state. ඒක හරි. එතකොට ආදාන දෙකම 0 ලෝ විට flip flop එකෙහි පෙර තත්වය පවත්වා ගනී. එය බොහෝ විට මතකය හෝ වෙනසක් නැත තත්වය ලෙස හැඳින්වේ. එතන මෙතන කියන මොකද්ද? when both inputs are 0 the flip flop maintain its previous state called memory or no change state. මතකය නේද? ආදාන දෙකම 0 විට බිඳුව වූ විට ඉන්පුට්ස් දෙකම බිඳුව විට. එතකොට ඒක හරි no gate එකෙන් විතරක් එන flip flop එකට. නේද? no gate එකේ flip flop එකට ඒක හරි. memory එක තියෙන්නේ 0 0 වෙන එක. NAND gate එකේ flip flop වලට ඒක වැරදි. හැබැයි NAND gate එකේ හැබැයි NOR වලට හරි. පැහැදිලිද? no gate එකේ flip flop වලට ඒ කියන කතාව හරි. ඊගාවට කියන මොකද්ද? ඉලෙක්ට්‍රෝනික උපාංග මාරු කිරීමේදී ඇතිවන අනවශ්‍ය ශබ්දය වැනි ස්විච් බවුන්සි ගැලීම් ඉවත් කිරීම සඳහා SR flip flop ඉතා ඵලදායී වේ කියලා කියනවා. ඉලෙක්ට්‍රෝනික උපාංග මාරු කිරීමේදී ඇතිවන අනවශ්‍ය ශබ්දය කියන්නේ මොකක්ද? මේ ඉලෙක්ට්‍රෝනික උපාංග. දැන් මේවා අපි තියරි වලට උගන්වන කතා නෙවෙයි. මේවයි තියෙන ඇප්ලිකේෂන්. මේවා සිලබස් එකේ නැහැ උගන්වන්නේ කියලා. නමුත් මේ ප්‍රශ්නවලදී ඕගොල්ලන්ට දෙන්න පුළුවන් මේ ඔප්ෂන් සිලෙක්ට් කරන්න. පැහැදිලිද? ඔප්ෂන් වලට මේ ඕන වෙනවා. පැහැදිලිද? එතකොට ඒක නිසා එතකොට මේක ගත්තොත් එහෙම ඒක හරි අපිට ගන්න පුළුවන් ඒ විදියට. හරිද? එතකොට පැහැදිලිද? එතකොට මේකෙදී
මොකද්ද the SR flip-flop is very effective in removing the effect of switch wound නේද which is the unwanted noise හරිද during the switching of electronic device හරිද එතකොට ඒකට flip-flop use කරන්න පුළුවන් හරිද එතකොට එහෙනම් මේකේ අපිට ගන්න වෙන්නේ මොකක්ද අර change specific level එකක තියෙනකොට මේක අර flip flop සාමාන්‍යයෙන් තත්ත්වය වෙනස් කරනවයි කියන එක. ඒ level එකේ තියෙනකොට නෙවෙයිනේ මේක level දෙක මාරු වෙනකොට තමයි එයාගේ state එක මාරු කරන්නේ නේ. හරිද? අර memory එක කොහොමද? ඒ කියන්නේ 1 කියන එකේ තියෙනම් 0 වලට ගන්න නම් අපිට current එක මාරු කරන්න වෙනෝ දෙකේ. නේද? එහෙම තමයි වෙන්නේ. අර truth table එක ඇඳහම මේක බලා ගන්න පුළුවන්. එතකොට එහෙනම් ඒකේ answer එක 2. හරිද? ඊගාවට 20 බලන්න. සබැඳි විභජනයේදී ලින්ක් ඇලෝකේෂන් භාවිතයෙන් ගොනු ගබඩා කිරීමේදී සෑම ඛණ්ඩයක්ම බ්ලොක් තුලම ගොනුවේ ඊළඟ බ්ලොක් එක තිබෙන තැන පෙන්වා දෙයි. එනම් ගොනුවක වෙන් කර ඇති සෑම බ්ලොක් එකකම ඊළඟ තැටි බ්ලොක් එක වෙත යොමු කරන දර්ශකයක් අඩංගු වේ. ඔයගොල්ලෝ දන්නවා මේ කියන්නේ ලින්ක් ඇලෝකේෂන් කියන එක ලින්ක් එක ගැන කියන්නේ. නේද? ඊගාවට data store වෙන එක තියාගන්නවා. හරිද? එතන මෙතන කියනවා myfile.py ගොනුව ගබඩා වන බ්ලොක් 4ක් රූපේ පෙන්වා ඇත. එම බ්ලොක් වෙත පිළිවෙලින් පිවිසෙන ආකාරය වන්නේ කොහොමද තියෙන්නේ 252 250 253 අනුව නම් ABCD යන දර්ශක වලින් පෙන්වන අගයන් පිළිවෙලින් වන්නේ කියලා අහනවා. සිම්පල් එකක් නේ මේකනේ. එතකොට ඉන්ඩෙක්ස් එක කොහොමද එන්නේ? හරිද? ඉන්ඩෙක්ස් එක එන්න ඕන කොහොමද? දැන් මේක යනවයි කියන්නේ අපිට පිළිවෙලින් 252 දැන් මේක කියන්නේ 252 ඊගාවට 255 253 ඔහොම තමයි බ්ලොක් 4 යන්නේ. එහෙනම් මේක 252 ගාවට එන්න ඕන 200 A කියන එක එතකොට වෙන්න ඕන කීයද 255 නේද? එතකොට 255 ගාවින් B කියන එක වෙන්න ඕන මොකද්ද? B කියන එක වෙන්න ඕන එතකොට 250 නේද? 250න් ඊගාවට C කියන එක වෙන්න ඕන 253 නේද? ඊගාවට 253න් පස්සේ යන්න ඕන D කියන එක ඍණ එකටනේ. හරිනේ. ඔහොමනේ නවතින්න ඕන. හරිද? ඒක බලන්න දෙයක් නැහැනේ. එතකොට ඕක යන්න ඕන ඔහොමයි නේද? link allocation එකේදී එහෙනම් උත්තරේ වෙන්න ඕන කීයද 255 253 ඍණ එක 4 නේද 4 තමයි උත්තරේ වෙන්නේ හරි නේද 4 එන්නේ ඊගාට පාර සඳහන් ක්‍රියායන නියමකාරක process scheduling සහ විස්තරය සලකන්න නියමකාරකයට ගැලපෙන විස්තරය සමග ගැලපෙන පිළිතුර තෝරන්න හරිද එතන මෙතන මේ වගේ එකක් ආවම අපි කොහොමද තෝරන්නේ? මේක තෝරන්න ඕන දරුවෝ අපි ඉස්සෙල්ලා description එක බලන්න. description එකට ගැලපෙන එක තෝරන්න අනිත් පැත්තේ. විස්තරය කියවලා විස්තරයට ගැලපෙන එක මාක් කරගන්න. තේරෙනවද කියන එක? මේ පැත්තෙන් දිගු කාලීන නියමකාරකය බලලා ඒකට ගැලපෙන එක එහා පැත්තෙන් කියවන්න එපා. ඒකට අපිට වෙලා යනවා වැඩි. තේරෙනවද කියන එක? පැහැදිලිද? එතකොට ඒක නිසා ඉස්සෙල්ලා මේ වගේ ප්‍රශ්න ආවහම description එක කියවලා ඒකට උත්තරේ අනිත් පැත්තෙන් හොයන්න. ක්ලියර්ද? එහෙම කරන්න ඕන. එතකොට මේක කෙටි කාලීන නියමකාරකය විසින් තෝරා ගන්නා ලද ක්‍රියාවලියට CPU පාලනය ලබා දෙන මොඩියුල් එකකි කියලා තියෙනවා. හරිද? CPU එක ලබා දෙන මොඩියුල් එකකි කියලා තියෙන පළවෙනි එක. මොකද්ද? is a module that gives control of the CPU to the process selecting by the short term scheduler. එතකොට short term scheduler එක ඒකෙන් එහා පැත්තට යවන්නේ ඒ කියන්නේ සකසනයට යවන්නේ ready queue එකේ ඉඳන් සකසනයට යවන්නේ මොකද්ද dispatcher කියන නැත්නම් අපි කියන ප්‍රවාහකයා. හරිද? මේ dispatcher කියලා කියන්නේ ප්‍රවාහකයා. ඒ වැඩසටහන තමයි